right අයබෝන් පුතාලා එහෙනම් අද මුලින්ම අපි 2028 ඔයාට ඒ කියන්නේ 2028 උසස් පෙළ විභාගයට මුහුණ දෙන ඔයාට ගිණුම් කරන පාඨමාලාවේ පළමු දවස පළවෙනි දවස පළවෙනි වීඩියෝ එක මේ. එතකොට අද චුට්ටක් අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මේක අවුරුදු දෙකක හරියටම අවුරුදු දෙකක පාඨමාලාවක්. 2027 2028 ජූලි මාසෙන් තමයි මේක අවසන් වෙන්නේ. එතකොට මේ තියරි පන්තිය ඔයා ඔන්ලයින් තමයි සම්බන්ධ වෙන්නේ නිවසේ සිට. මේ නිවසේ සිට සම්බන්ධ වෙද්දි පුතා ටිකක් පොඩි ගැටලුකාරී තත්ත්වයකුත් තියෙනවා. මොකද ඔයාව හරියට අපිට අධීක්ෂණය කරගන්න බෑ. එතකොට තියෙන දේ තමයි ඔයා හොඳ විනයක් හොඳ ඉවසීමක් හදාගෙන මේ වැඩේ හරියට කරන්න ඕන. එහෙම හරියට කරනවා නම් ඔයා ගෙදර ඉඳන් ඔයා පට්ටම දක්ෂයෙක් පුතා. හේතුව කිසිම අධීක්ෂණයක් නැතුව කිසිම කෙනෙකුගේ ළඟ අවධානයක් නොමැතිව ගෙදරට වෙලා self study පැහැදිලිනේ. ඒ විදිහට ඔයා අධ්‍යයනය කරනවා කියන්නේ සොයන්න මේක අධ්‍යයනය කරගෙන යනවා කියන්නේ ඔයා පට්ට වැඩෙක්. අනිවාර්යෙන් මොකද පාසල් ගිහිනුත් භෞතික පන්ති වලට සම්බන්ධ වෙන සිසුනුත් අසමත් වෙන අවස්ථාවක කාල පරිච්ඡේදයක යම් දරුවෙක් ගෙදර ඉඳන් හරියට මේ වීඩියෝ ටික නරඹලා නෝට් ටික හරියට ලියලා පිළිවෙලට වැඩ ටික කරගෙන ගියොත් මේ පන්තිය තරම් පන්තියක් වාට ආයි ලංකාවේ හම්බෙන්නේ නැහැ පුතා. පැහැදිලිනේ අංක 1 පන්තියේ වැඩපිළිවෙල ඒ සාර්ථක වැඩපිළිවෙල නිසා අනිවාර්යෙන් ඔයා උසස් ප්‍රතිඵලයකට යනවා. පැහැදිලි උසස් ප්‍රතිඵලයකට යනවා. මම නැවත කියනවා අද ආරම්භක දවස් නිසා විනාඩි 10ක් විතර මේ කතාව මම ඔයාට මම මුලින්ම පැහැදිලි කරනවා. මොකද අපේ වැඩපිළිවෙල ඔයාට හරියට සාර්ථකව ඔළුවට වැදුනොත් තමයි ඔයා මේකේ දිගු කාලීනව ඉන්නේ. ඕන වෙලාවක ඔයාට මේ පන්තියෙන් අයින් වෙන්න පුළුවන් නේ පුතා. ඔන්ලයින් ක්ලාස් එක තියෙන වැදගත්ම දේ තමයි ශිෂ්‍යයෙකුට ඕන වෙලාවක මේක හොඳ නෑ කිව්වොත් අයින් වෙන්න පුළුවන්. එතකොට අපේ පැත්තෙනුත් අපි හරියට මේ වැඩපිළිවෙල කරගෙන යනවා. සාමාන්‍යයෙන් ෆිසිකල් ක්ලාස් එක අපි පැය දෙකක් උගන්වද්දී ඔතන විනාඩි 10ක් 15ක් 20ක් අමතර කතාවලට යනවා. එතකොට ඔන්ලයින් පන්තියේදී එහෙම නෑ. අපි අමතර කතා අයින් කරලා කෙලිම ස්ප්‍රිට් ටික නියම පන්තියේ වැදගත් දේවල් ටික තමයි ඔයාට පැයයි විනාඩි 40කදී 50කදී ගොනු කරලා දෙන්නේ. ඒ වීඩියෝ එක ඔයා හොඳට බලලා හොඳට අධ්‍යයනය කරලා මේ වැඩ ටික කරගෙන ගියොත් මම නැවත කියනවා ඔයා මේ ලංකාවේ හොඳම ගිණුම් කරන පාඨමාලාවට සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට ඔයාට පිළිවෙලට නිබන්ධන ටික ලැබෙනවා. ඊට පස්සේ ඩේලි පේපර්ස් ටික ඔයාට හරියට ලැබෙනවා මාසපතා. ඔයා ඒ ටික පිළිවෙලින් පිළිවෙලට එකක් නෑර හරියටම කරලා ඒ වැඩ ටික කරගෙන යන්න ඕන. තීරි පන්තියේ වැඩ ඒක තමයි. තීරි පන්තියේ තීරි නිබන්ධනයේ අනිවාර්යයෙන් ඔයාට මාසපතා හැම මාසෙකම අවසාන සතියේ ඔයාට ලැබෙනවා. ඊට අමතරව හැම මාසෙකම ඔයාට ඩේලි පේපර්ස් 8ක් එවනවා. එක සතියට දෙක ගානේ සති 4ට පේපර්ස් 8ක්. අපි තීරි පන්තියේ කරන වැඩ ටිකම ඒ කියන්නේ භෞතික පන්තියේ ෆිසිකල් ක්ලාස් එකේ කරන ටිකම තමයි ඔයාට ඔය ඔන්ලයින් පන්තියේදී ලබා දෙන්නේ. එතකොට ඒ ඩේලි පේපර්ස් ටික කරගෙන යන්න පුතා ඔයා වෙනම පොතක් අපි ඔයාට ලබා දෙනවා වර්ක්බුක් ප්‍රෝග්‍රෑම් කියලා. ඒ වර්ක්බුක් එකේ ඔයා මේ පේපර්ස් ටික අපි කියන පිළිවෙලට ඒ විදිහට ඒකට වෙනම පොඩි රෙකෝඩින් එකක් ඔයාට දෙන්නම් කරන විදිහ කොහමද කියලා. ඒ වර්ක්බුක් එකේ මේ පේපර්ස් ටික හරියට කරලා ඒ ටික ප්‍රැක්ටිස් කරගන්න ඕන. පැහැදිලිනේ? එතකොට ඊට අමතරව තියරි ටියුට් එක හරියටම කම්ප්ලීට් කරගෙන වීඩියෝ ගොඩ ගහ ගන්න එපා පුතා. මේ සතියේ දෙන වීඩියෝ එක ඊළඟ සතියේ වීඩියෝ එකට කලින් ඉවර කරගෙන හොඳට පාඩම් කරලා ඒ ටික ප්‍රැක්ටිස් කරගත්තොත් වැඩේ ගොඩ. එතකොට හොඳට මතක තියාගන්න අපේ මේ 2028 2028 තියරි පන්තියේ accounting තියරි පන්තියේ පුතා තෙවදෑරුම් වැඩපිළිවෙලක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ වැඩ කොටස් 3ක් යනවා. එකක් තමයි තියරි ප්‍රෝග්‍රෑම් එක.
පැහැදිලිනේ පුතා තියරි ප්‍රෝග්‍රෑම් එක. දෙක තමයි workbook එක. workbook ප්‍රෝග්‍රෑම් එක. තුන්වෙනි එක තමයි පුතා paper class එක. paper class එක. මොකද ගිණුම්කරණය කියන්නේ පුතා වඩා ප්‍රායෝගික විෂයක්. මේකේ තියෙන ගණන් හදන්න තියෙනවා. තියරි කොටස් බල ප්‍රැක්ටිස් කර මතකේ තියාගනිමින් පේපර්ස් කරන්න ඕන. එතකොට මේකෙදි වෙන්නේ හරියට ශිෂ්‍යයාට අඩුපාඩුවකින් තොරව සිද්ධාන්ත කරුණු ටික නිවැරදිව අධ්‍යයනය කරන එක. ඒ සඳහා වැඩපිළිවෙල හදන එක. ඒ සඳහා ඔයාව දිරිගන්වන එක. ඊට පස්සේ මේ තියරි පන්තියේ කරන දේ workbook එකේදී ඇත්තටම වෙන්නේ අපේ ගිණුම් කරන ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න පත්‍රයට ඔයාව හොඳට මූණ දෙන ප්‍රැක්ටිස් කරන එක තමයි workbook එකකින් කරන්නේ. මේකේ තියෙන්නම MCQ ප්‍රශ්න පුතා. ගිණුම් කරන එක ප්‍රශ්න පත්‍රයට ඔයාව මනාව සූදානම් කරන එක. paper class එකේදී කරන්නේ මේකෙන් ගොඩාක් බර තියන්නේ දෙවන ප්‍රශ්න පත්‍රයට මේකට රචනා ප්‍රශ්න පත්‍රය කියලාත් කියනවා. මේවා ලියන්න අවශ්‍ය නැහැ පුතා. රචනා ප්‍රශ්න පත්‍රයට. පැහැදිලිනේ? එතකොට තියරි පන්තියේදී ඔයාට තියෙන කරුණු ටික හොඳට ලබා දෙනවා. ඊට පස්සේ workbook එකේදී ඔයා තනිව ඒ ටික පිළිවෙලට කරන්න ඕන. ඒකට මම වෙනම වීඩියෝ එකක් ගේනවා. paper class එකේදී දෙවන ප්‍රශ්න පත්‍රයේ පිළිබඳව වැඩි බර තැබීමක් කරනවා. මොකද එක මේකේ නිසා. එතකොට මේ paper class එක නම් පටන් ගන්න පුතා අපි ඒක ප්‍රී කරන්නේ ඔයාට කිසිම ගාස්තු අය කිරීමක් කරන්නේ නැහැ. තියරි පන්තියේ විතරයි කරන්නේ රිවිෂන් පටන් ගන්න කාලය දක්වා. එතකොට ඒකෙදී ඔයාට කරන්නේ පාඩම් දෙකක්වත් ඉවර වුණයින් පස්සේ. ඒ කියන්නේ මාස 3කින් විතර පටන් ගන්නෙ. එතෙක් අපි තියරි එකයි workbook එකයි අරගෙන යනවා. එතකොට ඔයාට ලොකු වැඩ ටිකක් වෙනවා පුතා. මේ ටික තමයි මුලින්ම කියන්න තියෙන්නේ. අංක එක මේකෙන් හොඳ ප්‍රතිඵලයක් අරගෙන ලංකාවේ අයිලන්ඩ් රෑන්ක් එකට යන වැඩ කරන්න දරුවෙකුට ඊටාම ගැළපෙන පන්තියක් මේක. මේ කවුන්ටින් පාඨමාලාව හරි වැදගත්. වැදගත්ම කියන්න හේතුව තමයි අපේ ෆිසිකල් පන්ති. මම මීට කලින් එහෙම ඔන්ලයින් පන්ති මා ලොකු ව්‍යාප්තව කරලා නැහැ පුතා. තෝරාගත්ත ළමයි ටිකට කරලා ඔවුන්ව හොඳ ප්‍රතිඵල අරගෙන විශ්වවිද්‍යාලයට අපි යවුවා. එතකොට ඒ ළමයි කිව්වස ඔන්ලයින් පන්තියක් අනිවාර්යෙන් පටන් ගන්න. සර්ට්ගේ මේ දැනුම සීමාකාරී පිරිසකට විතරක් දෙන්න එපා. හරි වටිනවා. ඒ නිසා මම තීරණය කරා එහෙනම් 28 දරුවන්ට අනිවාර්යෙන් ඔන්ලයින් පන්තියක් කරන්න ඕන. එතකොට ඒ මගේ ක්‍රමේ ඔබට ගැලපෙනවා නම් ඔබට අවශ්‍ය වෙන්නේ හොඳ ඒ සාමාර්ථයකට යන්න නම් ඔයාට අවශ්‍ය වෙන්නේ ලකුණු 100ක 98ක ගෙනුම් කරන විෂයට ඒ ප්‍රතිඵලයකට යන්න නම් මෙන්න පුතා වැදගත්ම පන්තිය සංජය අධිකාරි සර්ගේ accounting online class එක. එතකොට ඒකට සම්බන්ධ වෙලා පුතාට හොඳට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. පැහැදිලිනේ? හොඳට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මම ඊට පස්සේ පන්තියේ දේවල් ටික කියන්නම්. මුලින් මේක තමයි කියන්න තියෙන්නේ තියරි පන්තියේ අපි තෙවදෑරුම් වැඩපිළිවෙල කියලා යනවා එකක්. තියරි ප්‍රෝග්‍රෑම් එක, පැහැදිලිනේ තියරි ප්‍රෝග්‍රෑම් එක, workbook ප්‍රෝග්‍රෑම් එක, paper class එක. එතකොට ඔයා සම්බන්ධ වෙන පළවෙනි දවසේ ඉඳන් ඔයාට තියරි ටියුට් එක සමග workbook papers ටික workbook පොත පිළිවෙලට හදලා ඒ ටික ඔයාට දෙනවා. මේ මෙතන තියෙන ඒ ටික තමයි මේ ඔයාට මං නිකම් පෙන්නන්නම්. මේ තමයි පුතා workbook එක. ඒක ඉතා ක්‍රමවත්ව නිර්මාණය කරපු එකක්. එතකොට මේ තියෙන ඔයාගේ පාඨමාලාවේ පළවෙනි නිබන්ධනය. ඊට පස්සේ මේ තියෙන ඔයාගේ පාඨමාලාවේ දෙවෙනි නිබන්ධනය. ඉතා අංග සම්පූර්ණව මේ වැඩ ටික නිම කරලා තියෙනවා. ඉතා පිළිවෙලට ක්‍රමානුකූලව යන පන්තිය මේක. ඒ නිසා ඉගෙන ගන්න ආසාවක් තියෙන නිහතමානී දක්ෂ දරුවන්ට තමයි මේ පන්තිය ගැලපෙන්නේ. ගැලපෙන්නේ සහ මේ පන්තිය රැඳී ඉන්නේ. එතකොට ඉගෙනීමේ අවශ්‍යතාවය, ඉගෙනීමේ වටිනාකම පිළිබඳ අවධානයක් නැති, උවමනාවක් නැති දරුවන්ට පැහැදිලිව මගේ ගෙනුම් කරන පාඨමාලාව මැච් වෙන්නේ නැහැ පුතා. ඒ අය කවදාකවත් මගේ ෆිසිකල් ක්ලාස් එකට ආවත් ඒ අයට රැඳී සිටින්න බෑ. මොකද මගේ ෆිසිකල් ක්ලාස් එකේ දිවයිනේ පළාත් දෙකක තමයි මම ෆිසිකල් පන්ති පවත්වන්නේ
වයඹ පළාතේ සහ මධ්‍යම පළාතේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ. ඉතින් මහනුවර පන්තියට නම් නුවරඑළිය මාතලේ මේ දිස්ත්‍රික්ක දෙකෙත් ළමයි එනවා. එතකොට මේ දරුවෝ ඊටාම ජනප්‍රිය පාසල්වල පන්ති 1 2 3 4 5 එහෙම නැත්නම් ගිණුම් කරන විෂයට වැඩිම ලකුණු ගන්න දරුවෝ ටික තමයි මගේ ෆිසිකල් පන්තිවල ඉන්නේ. එතකොට ඒ දරුවන්ට වගේම මේ ලංකාවේ කොහේ හිටියත් ඔයාට හොඳටම ඇකවුන්ටිං විෂය කරගෙන හොඳ ඒ සාමාර්ථයකට පන්තිය හොඳම ලකුණු අතරට එන්න මේ පාඨමාලාව ඔයාට ගැලපෙනවා. පළවෙනි මාසයේ යද්දී ඔයාට තේරෙනවා කොහොමද ඒ කියන එක. පැහැදිලිනේ පුතා, ඒක තමයි වැදගත්ම දේ. එතකොට ඔයාට මම මුලින්ම කියනවා මේ ටික අද කියන්න මේ එපෑය. මම අද ඔයාට කිව්වා විනාඩි 10ක් විතර මේ සඳහා කාලය ගන්නවා කියලා. අනිවාර්යෙන් නිබන්ධන පාවිච්චි කරද්දී ඒක පිළිවෙලට පාවිච්චි කරන්න පුතා. මගේ ඉල්ලීමක් මේක. සුදු පාට ඉටිකොලයක් දාලා ස්ටේප් කටු ගහන්න එපා. මේක ඉල්ලීමක් මගේ. මේ නිබන්ධන වලට සුදු පාට ඉටිකොලයක් දාලා ස්ටේප් කටු ගහන්න එපා. සෙලෝ ටේප් වලින් අලව ගන්න පුතා. ලස්සනට මේ නිබන්ධන ටික පාවිච්චි කරන්න ඕන. ගිණුම් කරන විෂයට මෙවැනි නිබන්ධන වාට මම 22ක් එවනවා. මාස 24ට නිබන්ධන 22ක් එවනවා. සමහර නිබන්ධන මාසෙකමාරක් විතර කෙරෙනවා පුතා. පැහැදිලිනේ? එතකොට මේවා ලස්සනට පාවිච්චි කරපම් පුතා. ඔබේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් මේ ටියුට් සෙට් එකට. මේ ටියුට් එක ඊටාම ගෞරවයෙන් පාවිච්චි කරලා ආදරයෙන් පාවිච්චි කරලා ඔයා මෙනෙහි කරන්න මම අනිවාර්යෙන් ජාතික තලයේ ප්‍රතිඵලයක් අරගෙන ලංකාවේ හොඳම විශ්වවිද්‍යාලයකට මම ප්‍රවේශ වෙනවා කියන අදිෂ්ඨානයෙන් වැඩ කරොත් අනිවාර්යෙන් ඔයා ගොඩ යනවා පුතා. ඒකට මහත් පිටිවහලක් වෙනවා මේ නිබන්ධන පෙළ. එතකොට ඒවා ඊටාම ආසාවෙන් භක්තියෙන් ආරක්ෂාවෙන් පාවිච්චි කරගෙන යන්න ඕන. ඒ වැඩ ටික කරගෙන යන අතරතුරදී ඔයාට තේරෙනවා වැඩ පිළිවෙල මොකක්ද කියලා. පැහැදිලිනේ? එතකොට ඒක තමයි මම කියාගෙන ආවේ. ඊට පස්සේ කියන්නේ මේ නිබන්ධන වල නෝට් ලියද්දී පාට පෑන් පාවිච්චි කරන්න. ඔය ආස වර්ගයේ පාට පෑන් වර්ග 3ක් විතර. එතකොට මම හයිලයිට් කරන්න කියනවා අනිවාර්යෙන් රතු පාටින් ඉරි ගහන්න එපා. හයිලයිට් පෙන් එකක් පාට වර්ග දෙකක තියාගන්න. ඔය කහ පාටට හුරු සහ රතු පාට රෝස පාට තැඹිලි පාට වගේ හයිලයිට් පෙන් දෙකක් තියාගෙන ලස්සනට ඒවා හයිලයිට් කරන්න. එතකොට මම ටියුට් එකේදී පුතාට කියනවා හයිලයිට් කරන්න ඕන තැන්. අන්නේ හයිලයිට් කරන්න ඕන තැන් ටික හයිලයිට් කරගෙන ඉවර වුණාම ටියුට් එක අවසාන වෙද්දී ටියුට් එකේ වැඩ ඉවර වෙද්දී ඔයාට ෂෝට් නෝට් එක වගේ පාවිච්චි කරන්න වෙන්නේ පුළුවන් වෙන්නේ පුතා මේ හයිලයිට් කරපු ටික. ඒ ටික හොඳට පාඩම් කරලා නිතර අවධානය දෙන්න ඕනේ මෙන්න මේ හයිලයිට් කරපු දේවල් ටිකටමයි. ඒ ටික තමයි විභාගෙදී එන්නේ. එතකොට ඒක හොඳට මතක තියාගන්න ඕන පුතා. පැහැදිලිනේ? ඒත් එක්කම මම ඔයාට ඊළඟට පොඩ්ඩක් පැහැදිලි කරනවා මෙතන විෂය සම්බන්ධ පොඩි ගැටලු තියෙන්නත් පුළුවන් සමහර පුතාලට. එනිසා මම ඒකත් පැහැදිලි කරන්නම්. ගිණුම් කරන විෂය කොමර්ස් කරන කෙනෙකුට මොනවද සම්බන්ධ වෙන්න පුළුවන් විෂයන් කියලා. එතකොට A level කොමර්ස් කරන කෙනෙකුට A level කොමර්ස් කරන කෙනෙකුට විෂයන් 4යි තියෙන්නේ පුතා. එක ගිණුම් කරණය හොඳට අහගන්න පුතා. ගිණුම් කරණය අපි ඉංග්‍රීසියෙන් කියනවා accounting කියලා. accounting කියලා කියනවා. පැහැදිලිනේ? ගිණුම් කරණය. ඊට පස්සේ 2 ආර්ථික විද්‍යාව. ආර්ථික විද්‍යාව. ඒකට කියනවා ඉකෝන් කියලා. ඉකොනොමික්ස් කියලාත් කියනවා පුතා. ආර්ථික විද්‍යාව. ඊට පස්සේ 3 වෙනියට ව්‍යාපාර අධ්‍යයනය. ව්‍යාපාර අධ්‍යයනය. ඒකට කියනවා පුතා බිස්නස් BS කියලා තමයි අපි කියන්නේ. බිස්නස් ස්ටඩීස් ව්‍යාපාර අධ්‍යයනය. ඊට පස්සේ 4 වෙනියට තියෙනවා තොරතුරු හා sannivedana තාක්ෂණය කියලා. ඒ කියන්නේ පුතා ICT. පැහැදිලිනේ? ICT පුතා.
right එතකොට කොමර්ස් කරන කෙනෙක් අනිවාර්යයෙන්ම තෝරා ගන්න ඕන විෂය තමයි accounting. එතකොට ඒ විෂය තමයි මම ඔයාලට උගන්වන්නේ. accounting විෂය අනිවාර්යෙන් තෝරා ගන්න ඕන. පැහැදිලිනේ accounting විෂය. ඊට අමතරව පුතා මේ accounting විෂය තෝරාගෙන මේ ඉතිරි විෂයන් තුනෙන් econ BS IT කියන ICT කියන විෂයන් තුනෙන් ඔයාලට කැමති විෂයන් දෙකක් තෝරා ගන්න පුළුවන්. සමහර අය තෝරා ගන්නවා පුතා ආර්ථික විද්‍යාවයි ව්‍යාපාර අධ්‍යයනයයි. තේරුණානේ? තව සමහර අය තෝරා ගන්නවා accounting එක econ සහ ICT. econ සහ ICT. තව සමහර අය තෝරා ගන්නවා පුතා econ අතහැරලා මම මේ පැත්තෙන් ගන්නම් econ අතහැරලා ව්‍යාපාර අධ්‍යයනයයි තොරතුරු හා sannivedana තාක්ෂණය. ඉතින් ඔයාගේ පාසලේ ඒ විෂයන් උගන්වනවද නැද්ද කියන එක මත ඔයාගේ කැමැත්ත අනුව ඔයාගේ ආශාව අනුව ගිණුම් කරණයත් එක්ක වඩා කැමැති විෂයන් දෙකක් ඔයාට තෝරා ගන්න පුළුවන්. ඒ පිළිබඳ ඔබේ තමයි ලොකුම කැමැත්ත. හැබැයි පුතා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ තොරතුරු ICT කියන විෂය ගොඩක් ළමයි කරනවා. ගණිතාංශයෙන් කරන ළමයි කරනවා, රසායන විද්‍යාව අතහැරලා විද්‍යාංශයෙන් කරන ළමයිනුත් කරනවා, තාක්ෂණ වේදේ අපි කියන්නේ ටෙක් කියන්නේ ඒ ළමයිනුත් කරනවා, කොමර්ස් කරන ළමයිනුත් කරනවා, ආර්ට් කරන ළමයිනුත් කරනවා. මෙතන පොඩ්ඩක් තරඟ වැඩි. තරඟ වැඩි වුණාම ලොකු ඒකට ගියොත් එහෙම හොඳ රෑන්ක් එකකට යන්න පුළුවන් වාසියක් තියෙනවා. හැබැයි මේකේ 100ට 2ක් හෝ 3ක් තමයි ඒ සාමාර්ථය එන්නේ පුතා. මේකට ඒ සාමාර්ථය එන්නේ හරිම අඩුවෙන්. එතකොට ICT පිළිබඳ හොඳ knowledge එකක් තියෙන දරුවෝ විතරක් මේක තෝරාගෙන හරියට අධ්‍යයනය කරගෙන යන්න. අවුල් වුණොත් මේක මැදදී හදා ගන්න අමාරුයි. ඒ නිසා ඒක ඔබ සතු වගකීමක් සහ ඔබ සතු නිවැරදි තේරීමක් පුතා. ඒක ඔයා අනිවාර්යෙන් දැම්මින්දම ප්ලෑන් කරලා කරගන්න ඕන. එතකොට මෙන්න ඔයා තෝරා ගන්න පුළුවන් විෂයන් තුන ගිණුම් කරණයත් එක්ක මේ දෙක හරි ගිණුම් කරණයත් එක්ක ආර්ථික විද්‍යාව තොරතුරු හා sannivedana තාක්ෂණය හරි ගිණුම් කරණයත් එක්ක ව්‍යාපාර අධ්‍යයනය තොරතුරු හා sannivedana තාක්ෂණය එහෙම තෝරා ගන්න පුළුවන්. එතකොට ඒ ප්‍රශ්නේත් හරි පුතාලට. පැහැදිලිනේ? ඒ ප්‍රශ්නේත් හරි. එතකොට මම නැවත මතක් කරනවා අපේ ගිණුම් කරන පන්තියේ ඔන්ලයින් accounting පන්තියේ පුතාට තෙවදෑරුම් වැඩපිළිවෙලක් තියෙනවා කියලා කිව්වා. හොඳට මතක තියාගන්න මේවා. 1 theory program එක, 2 workbook එක, 3 paper class එක. මුලින්ම අපි theory program එකයි workbook එකයි continue කරගෙන යනවා. මාස 3කින් තමයි paper class එකේ වැඩ පටන් ගන්නෙ. paper class එක කරන්නේ 100%ක් ඔයාට free. ඒකට ගාස්තු අය කරන්නේ නැහැ. තීරි පන්තියේ කාඩ් එකෙන් ඔයාට මේ දේවල් ටික කරගන්න පුළුවන්. එතකොට ඒත් එකම කියනවා හැම මාසෙකම අවසාන සතියේ ඔයා ඊළඟ මාසයේ නිබන්ධන කට්ටලේ ලබා ගන්න ඕන පේමන්ට් කරලා ඒ අපි කියන විදිහට මේ දේවල් ටික අවබෝධ කරගන්න ඕන. එතකොට ඒ පිළිබඳ මම ඔයාට දුරකථන අංකය පසුව මම ඔයාට ලබා දෙන්නම්. එතකොට ඊට අමතරව ඊළඟ මාසේ වැඩ පටන් ගන්න මේ මාසේ අග සතියේ ඒ account වලට ගිණුම් වලට සල්ලි දාලා ඒ දේවල් ටික ඔබේ පැත්තේ වගකීමක් පුතා. ඒ ගිණුම් අංක ඒ සම්බන්ධ දැනගන්න දුරකථන අංක ඒ දේවල් ඔයාට අපි ලබා දෙනවා. එතකොට එහෙම තමයි පිළිවෙලට යන්නේ. මේක මාස 12යි 24ක් හරියට අපි අධ්‍යයන කටයුතු කරගෙන යනවා. දැන් රෙසාසාවි ගිය සතිය වගේනේ පුතා, ගිය සතිය කලින් සතියේනේ. එතකොට මේ දේවල් ටික හරියට කරගෙන ගියාපුවාම පුතාට තියෙන්නේ හරියට හොඳ ප්‍රතිඵලයක් අපේක්ෂාවෙන් වැඩ ටික කරගෙන යන්න. ඉතින් නැවත මම කියනවා පුතා මේක හොඳට ඔලුවට ගන්න. මේක මම කියන එක හොඳට ඔලුවට ගන්න. පුතා ජාතික තලයේ එහෙම නැත්නම් අන්තර්ජාතික නමක් හදන්න ඕනම මිනිහෙක් දැවැන්ත කැපකිරීමක් කරනවා පුතා. ඒ දැවැන්ත කැපකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඔහු අන්තර්ජාතික වශයෙන් එහෙම නැත්නම් ජාතික වශයෙන් ඊටාම කීර්තිමත් චරිතයක් වෙන්නේ. උදාහරණයක් වශයෙන් ක්‍රීඩකයෙක් ගත්තොත් ඔහු සියලු දේවල් පසෙකලා
ඔහු මුළු ජීවිතේම මුළු දවසම කැපකිරීම කරනවා මේ ලෝකේ නම ගිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න. ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න, ෆුට්බෝල් ක්‍රීඩකයෙක් වෙන්න, රග ක්‍රීඩකයෙක් වෙන්න. ඔහු දවසකට පැය 17ක් 18ක් 20ක් ග්‍රවුන්ඩ් එකට වෙලා තට්ට තනියම ගිනි අවුවේ ප්‍රැක්ටිස් කරනවා. ඇයි මේ ලෝකේ නම ගිය ක්‍රීඩකයෙක් වෙන්න. ඒ නිසා පුතාටත් මම මේ වගේම කියන්නේ ඔයාට මේ අධ්‍යාපනයේ පැත්තෙන් ඉහළට ගිහින් රට ඇතුලේ වගේම ජාතික තලයේ වගේම ලෝකේ නම ගිය දැවැන්ත කීර්තිනාමයක් තියෙන පුද්ගලයෙක් වෙන්න නම් පුතා අද උඹට වැඩි කල නෙමෙයි අවුරුදු දෙකක් අද උඹට අසාමාන්‍ය කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. ඒ අසාමාන්‍ය කැපකිරීමේ ප්‍රතිඵලය තමයි ඔය අසාමාන්‍ය චරිතයක් බවට පත් වෙනවා. නිසා මේ දේවල් හරියට කරන්න. දැන් මේ වෙද්දි පුතා ලස්සන්ට සින්දු කියන්න පුළුවන් අය ඒ පැත්තට ගිහින් ඉවරයි. රංගපාන්න පුළුවන් අය මේ වෙද්දි ඒ පැත්තට ගිහින් ඉවරයි. ජාතික තලයේ ක්‍රීඩකයෙක් වෙන්න ඕන අය මේ වෙද්දි ඒ ටීම් එකට ගිහින් ක්ලබ් වල සෙල්ලම් කරලා ඒ පැත්තට ගිහින් ඉවරයි. පැහැදිලිනේ. වෙන ව්‍යාපාර වලට ජොයින් වෙන අය දෙමෝපියෝ හරහා ඒ සම්බන්ධව ඒවට වෙන් වෙලා ඉවරයි. ඔබ මේ වෙලාවේ නතර වෙලා තියෙන්නේ මට ඒ කිසිම පැත්තක් හරියන්නේ නැහැ. සින්දු කියන්න බෑ, රංගපාන්න බෑ, ක්‍රිකට් ගහන්න බෑ, රගර් ගහන්න බෑ, ෆුට්බෝල් ගහන්න බෑ, දේශපාලනේ බෑ, ව්‍යාපාර බෑ. එහෙනම් මගේ දක්ෂතාවය තමයි අධ්‍යාපනය. එහෙනම් මම අධ්‍යාපනයේ පැත්ත තෝරාගත්තේ මගේ ජීවිතේ දිනන්න. එහෙනම් මම අධ්‍යාපනයේ පැත්තෙන් මේ වැඩේ හරියට කරගන්න ඕන. අනිත් අය ඒ පැති වලින් ඉහළටම යාවි. මට තියෙන්නේ මගේ ඉරණම් චක්‍රය වෙනස් කරගන්න අධ්‍යාපනය. එහෙනම් මම ඒක හරියට කරගන්න ඕන කියලා මේ වැඩේ හරියට කරගෙන ගියොත් අනිත් හැම කෙනෙකුටම වඩා පුතා උඹට අධ්‍යාපනයේ පැත්තෙන් ඉහළටම යන්න පුළුවන්. ක්‍රීඩාවෙන් ජවයේ තියෙනකම් විතරයි ප්‍රතිලාභ. රංගපෑමෙන් ලස්සන රූපේ තියෙනකම් විතරයි ප්‍රතිලාභ. සින්දු කියන එකත් කටහඬ නිවැරදිව තියෙන තාක් සහ තරඟකරුවන්ගේ බලපෑම් නැති වෙන තාක් විතරයි ප්‍රතිලාභ. හැබැයි අධ්‍යාපනයෙන් පුතා උඹ වයසට යන්න යන්න පරිණත වෙන්න එන්න ප්‍රොමෝෂන් උසස් වීම ලැබෙනවා, වැටුප් වැඩි වෙනවා, ප්‍රතිලාභ වැඩි වෙනවා. එහෙනම් අධ්‍යාපනය කියන්නේ ඔයාට අවුරුදු 40 දී ලැබෙන පඩියට වඩා 45 දී ලැබෙන පඩිය වැඩි, 50 දී ලැබෙන පඩිය වැඩි, 60 දී ලැබෙන පඩිය වැඩි. එහෙනම් ඔයා ඉහළට යන්න පරිණත වෙන්න අධ්‍යාපනයෙන් ලැබෙන සාරය වැඩි පුතා. ඒ නිසා මේක හරියට කරගනි. මේක හරියට කරගනි. පැහැදිලිනේ? තේරුණානේ? එතකොට ඒක විශේෂයෙන්ම ඔයාට මම කියන්නේ මේක ගොඩ දාගත්තොත් උඹගේ මුළු පරම්පරාවම ගොඩ යනවා. ඒකත් මම මුලින්ම කිව්වා වුන්. පැහැදිලිනේ? එතකොට මෙන්න විෂයන් තෝරා ගැනීම පිළිබඳ ඔයාට දැන් පුංචි අවබෝධයක් තියෙනවා. ඊට පස්සේ පුතා මම එනවා මේ ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා පුංචි හැඳින්වීමක් ලියලා ඉතුරු වැඩ ටිකට එනවා. මොකක්ද ගිණුම්කරන විෂය කියන්නේ? පැහැදිලිනේ? ගිණුම්කරණය කියලා කියන්නේ මම පුංචි රූප සටහනකින් මුලින්ම පැහැදිලි කරලා ඉන්නම්. ඒකේ මම ගිණුම්කරන නිර්වචන වලට පාඩම් කරවනවා පොඩි පොයින්ට් කිහිපයකින්. ඒකේ තියෙනවා විෂය පිළිබඳ අවශ්‍ය දේවල්. සමස්ත විෂයම ලොකු සාරාංශයක පොඩි වචන කීපයකින් තමයි නිර්වචනය තියෙන්නේ. මම රූප සටහනකින් ගන්නම් පුතා. අපි ව්‍යාපාරයක් ගත්තොත් මේ ඔයා දන්නවා නිකන් ගේක වගේ ස්වභාවයක්නේ. මේ බිල්ඩින් එකක් ව්‍යාපාරයක්. මේ තමයි ව්‍යාපාරය පුතා. එතකොට මම මෙතන ලියනවා ගිණුම්කරණය යනු ගිණුම්කරණය යනු කියලා මම පටන් ගන්නවා. මොකද්ද ගිණුම්කරණය කියන්නේ කියලා මම පුංචි හැඳින්වීමක් කරලා වැඩේට බහින්නම් පුතා. ගිණුම්කරණය යනුවන බලන්න ව්‍යාපාර ආයතනයක් සම්බන්ධයෙන් හරිනේ පුතා. මේක තමයි පළවෙනි පොයින්ට් එක. ව්‍යාපාර ආයතනයක් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විවිධ පාර්ශවයන්ට ව්‍යාපාරයක් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විවිධ පාර්ශවයන්ට. සමහර පොත්පත්වල සමහර තැන්වල ඔයා අහලා ඇති
ඇල්මක් දක්වන විවිධ පාර්ශවයන්ට කියලා. හොඳට මතක තියාගන්න උනන්දුවක් ඇල්මක් දෙකම එකයි. දක්වන පාර්ශවයන්ට. එතකොට මෙන්න දෙවෙනි පොයින්ට් එක. තුන්වෙනි එක තීරණ ගැනීම සඳහා ඔන්න තුන්වෙනි පොයින්ට් එක තීරණ ගැනීම සඳහා ඔන්න හතරවෙනි එක ගිණුම් කරන ඒකකයට අදාළ පැහැදිලිනේ පුතා ගිණුම් කරන ඒකකයට අදාළ ව්‍යාපාර ආයතනයක් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විවිධ පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම් කරන ඒකකයට අදාළ ගිණුම් කරන ඒකකය කියන්නේ මම මොකක්ද කියලා පසුව කියනවා. ගිණුම් කරන ඒකකයට අදාළ මූල්‍ය තොරතුරු සැපයීමේ මූල්‍ය තොරතුරු කියන්නේ පුතා මුදලින් මයින්ඩ් පුළුවන් දේවල් රුපියල් අගයකින් කියන්න පුළුවන් දේවල් වලට කියනවා මූල්‍ය තොරතුරු. උදාහරණයක් වශයෙන් ඉඩමේ වටිනාකම, මෝටර රථයේ වටිනාකම, භාණ්ඩ ඒකකයක පිරිවැය, විදුලි බිල මාසික විදුලි බිලේ වටිනාකම, මාසික සේවකයෙකුගේ වැටුප. ඒවා රුපියල් වලින් මුදලින් මයින්ඩ් පුළුවන්. රුපියලකින් කියන්න පුළුවන්, අගයකින් ප්‍රකාශ කරන්න පුළුවන්. පැහැදිලි. හැබැයි මූල්‍ය නොවන තොරතුරු තියෙනවා. ඔයාගේ ගෙදර සමාජිකයන් ප්‍රමාණය අම්මගේ තාත්තගේ සීයාගේ ඔයාගේ අක්කගේ නැත්නම් ඔයාගේ අයියාගේ නැත්නම් ඔයාගේ මල්ලිගේ වටිනාකම කියන්න බෑනේ අපිට රුපියල් වලින්. තාත්තා රුපියල් ලක්ෂ 50යි, අම්මා ලක්ෂ 30යි, අක්කා ලක්ෂ 20. එහෙම කියන්න බෑනේ පුතා. අන්න ඒවා එතකොට සේවකයන් ප්‍රමාණයේ වටිනාකම, ගෙදර සමාජිකයන් ප්‍රමාණයේ වටිනාකම ඒවා රුපියල් වලින් කියන්න බෑ. ඔයාගේ අවංකභාවය, ඔයාගේ විනයේ වටිනාකම, ඔයාගේ ගුණ යහපත් බව අන්න ඒවා පුතා රුපියල් වලින් කියන්න බෑ. පැහැදිලිනේ? ඒවා රුපියල් වලින් කියන්න බෑ. එතකොට මතක තියාගන්න ඕන මෙතනදී ගන්නේ මූල්‍ය තොරතුරු. මොනවද මූල්‍ය තොරතුරු කියන්නේ පුතාලා? මුදලින් මැනිය හැකි තොරතුරු. මුදලින් මැනිය හැකි තොරතුරු වලට කියනවා මූල්‍ය තොරතුරු කියලා. මූල්‍ය තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය. ඔන්න පුතා මෙතන ප්‍රොසෙස් එකක් තියෙනවා. සමස්ත ක්‍රියාවලිය. මේ ක්‍රියාවලිය පස්සේ අපි උගන්වනවා. සමස්ත ක්‍රියාවලිය ගිණුම්කරණය වේ කියලා මම නතර කරන්නම්. ගිණුම්කරණය වේ නැත්නම් ගිණුම්කරණය ලෙස හඳුන්වයි. මේක තමයි ගිණුම්කරන විෂය නිර්වචනය. එහෙනම් පුතා ඔයා කියන්න, ඔයා හිමීට කියවන්න ගිණුම්කරණය යනු ව්‍යාපාර ආයතනයක් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විවිධ පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම් කරන ඒකකයට අදාළ වෙන්න ඕන. ඒ කියන්නේ ව්‍යාපාරයට අදාළ වෙන්න ඕන. වෙන පිටස්තර තොරතුරු සපයලා හරියන්නේ නැහැ පුතා. අදාළ මූල්‍ය තොරතුරු කියන්නේ මුදලින් මැනිය හැකි තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය ගිණුම්කරණය වේ. එහෙනම් මෙන්න මේ පොයින්ට් ටික ඔයා මතක තියාගත්තා නම් ඕක තමයි ගිණුම්කරන නිර්වචනය වෙන්නේ. පැහැදිලිනේ පුතා? මම තව චුට්ටක් මෙතනදී පැහැදිලි කරනවා කවුද මේ උනන්දුවක් දක්වන පාර්ශවයන් කියලා. පුතා ව්‍යාපාරයක් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විවිධ පාර්ශවයන් ඉන්නවා. ඒ අතරින් මම වැදගත්ම ටික මෙතෙන්ට ගන්නම්. අයිතිකරුවන්. පැහැදිලිනේ පුතා? අයිතිකරුවන්. ඊට පස්සේ කළමනාකරුවන් අයිතිකාරයොත් ව්‍යාපාරයේ දිහා ඇහැ ගහගෙන බලන් ඉන්නවා එයාලගේ අරමුණු ටික ඉටු වෙනවද කියලා. කළමනාකරුවොත් එහෙමයි. ඊළඟට ප්‍රධාන පාර්ශවයක් තමයි සේවකයන්. වැඩ කරන අය ආයතනයේ කාර්යාලයේ වැඩ කරන අය. දැන් ඔයාගේ ඉස්කෝලේ නම් පුතා
ගේට්ටුවේ මුරකරු ඇන්ටි හරි අංකල් හරි ඊට පස්සේ සුද්ධ පවිත්‍ර කරන අය ගුරුවරු විදුහල්පති නියෝජ්‍ය විදුහල්පති ළමයි මේ අය. එතකොට මේ අතරින් පුතා සේවකයන්ට ගොඩක් වෙලාවට එන්නේ පාසලක විදුහල්පති නියෝජ්‍ය විදුහල්පති ගුරුවරු එතකොට අනධ්‍යයන කාර්ය මණ්ඩල ඔෆිස් එකේ වගේ ඉන්නේ. ඒ අය මුරකරු ඇන්ටි හෝ අංකල් ඊට අමතරව තව පුහුණු කරුවෝ වගේ ඉන්නවා නම් ඒ අය තමයි සේවකයෝ ගොඩට වැටෙන්නේ. පැහැදිලිනේ? සේවකයන් ඊට පස්සේ සැපයුම් කරුවන් සප්ලයර්ස්ලා කියන්නේ සැපයුම් කරුවන් ඊට පස්සේ පුතා ගනුදෙනු කරුවන් කඩෙන් බඩු ගෙනියන අය දැන් ඔයාගේ ගේ ගාව තියෙන සිල්ලර කඩේ නම් ඔයාලා ගනුදෙනු කරුවෝ කස්ටමර්ස්ලා වටේ ගෙවල් ටික තමයි පුතා ගනුදෙනු කරුවෝ. එතකොට සැපයුම් කරුවෝ කියලා කියන්නේ පුතා කඩේට බඩු දෙන අය. ණයට එහෙම ඔය ඩෙලිවරි එන අය බඩු දාලා යන මෙන්න 50000ක බඩු දාන්න ලබන මාසේ මේ දවසේ සල්ලි දෙන්න. ඒ බාණ්ඩ සපේන අයට තමයි අපි මෙතනදී සප්ලයර්ස්ලා සැපයුම් කරුවෝ කියලා ගන්නෙ. පැහැදිලිනේ? ඊට පස්සේ වැදගත් පාර්ශවයක් තමයි බැංකු හා මූල්‍ය ආයතන. බැංකු හා මූල්‍ය ආයතන. බැංකු හා මූල්‍ය ආයතන. ඊට පස්සේ රජය වැදගත්ම පාර්ශවයක් තමයි රජය. රජයත් ඇහැ ගහගෙන බලන් ඉන්නවා පුතා ව්‍යාපාර දිහා. ඇයි රජයට අදාළ බදු මුදල් හරියට ලැබෙනවද? ව්‍යාපාර නීති විරෝධී කටයුතු වල නියැලෙනවද? ව්‍යාපාර වලට අවශ්‍ය යටිතල පහසුකම් මොනවද? මේ ව්‍යාපාර වලින් රටේ ආර්ථිකයට කොයි වගේ දායකත්වයක්ද ලැබෙන්නේ කියලා රජය ඇහැ ගහගෙන බලන් ඉන්නවා. පැහැදිලිනේ? ඊට පස්සේ තරඟකරුවොත් හොඳට බලන් ඉන්නවා. තරඟකරුවන් පැදින් තරඟකරුවන් ඊට පස්සේ මීඩියා මාධ්‍ය ආයතන පැහැදිලිනේ? ඊළඟට පුතා වෘත්තිකයන් ඊළඟට මහ ජනතාව මේ අය තමයි පුතා ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇල්මක් එහෙම නැත්නම් උනන්දුවක් දක්වන පාර්ශවයන් ගොඩට වැටෙන්නේ. පැහැදිලිනේ? එතකොට ඔයාට දැන් තේරෙනවා ගිණුම් කරන නිර්වචනය ආය පාරක් මාත් එක්ක කියමු. ගිණුම් කරණය යනු කියන්න පුතා බය නැතු. ගිණුම් කරණය යනු ව්‍යාපාර ආයතනයක් සම්බන්ධයෙන් උනන්දුවක් ඇල්මක් කියන්න පුළුවන් උනන්දුවක් දක්වන විවිධ පාර්ශවයන්ට. එතකොට මේ පාර්ශවයන් ටික තමයි මේ පේන්නේ. මේ පේන්නේ පාර්ශවයන් ටික. තීරණ ගැනීම සඳහා අර අයට විවිධ තීරණ ගැනීම සඳහා මේ වචනේ හොඳට මතක තියාගන්න. ගිණුම් කරන ඒකකයට අදාළ මූල්‍ය තොරතුරු සැපයීමේ මුදලින් මැනිය හැකි තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය ගිණුම් කරණය කියලා කියනවා. එතකොට පුතා ඔයා හොඳට මතක තියාගන්න පොතේ මුලින්ම මේ රූප සටහන අඳින්න ඕන. මේ රූප සටහන ඇඳ ගන්න ඕන. පැහැදිලිනේ? මේක ඇඳ ගන්න ඕන. මේ ඔයා උඩින්ම ගිණුම් කරණය කියලා ලියන්න පුතේ. නැත්තම් වැඩක් නැහැනේ ගිණුම් කරණය කියලා උඩින්ම ලියන්න. ගිණුම් කරණය කියලා ලියන්න. ලියලා මේ රූප සටහන අඳින්න පුතා. මේ රූප සටහන අඳින්න. ලස්සනට ඇඳ ගන්නවා මේක. ඔයා වීඩියෝ එක නවත්තලා හොඳට බල අඳින්න ඕන. පැහැදිලිනේ? මේක ඇඳලා ඊට පහලින් අපි ඡේදයක් වශයෙන් ඡේදයක් විදිහට මේ ගිණුම් කරන නිර්වචනේ මම ආය පාරක් ලියනවා. පැහැදිලි ආය පාරක් ලියන හොඳට මේක බලලා මේක ඇඳ ගන්න ඕන. පැහැදිලිනේ? එතන ඔන්න සම්පූර්ණ තියෙනවා රූප සටහන. මේ රූප සටහනේ ලොකු දේවල් අපිට අවබෝධ කරගන්න පුළුවන් ඉදිරියේ කරන හැම පාඩමකදීම මෙතෙන්ට ඇවිල්ලා සම්බන්ධ වෙනවා පුතා. පැහැදිලිනේ? රයිට්. එතකොට මම මේක අයින් කරනවා. ඔයාලට මේ වීඩියෝ එක නවත්තලා මේක පොතේ ලියා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ පුතා
ආය පාරක් ප්‍රැක්ටිස් වෙන්න මම මෙතනින් ලියනවා මෙහෙම. ගිනුම් කරන යනු කියලා ඡේදයක් වශයෙන් මම ඒක බෝඩ් එකේ ටක් ගාලා ලියන්නම්. ලියලා එකපාරක් කියන්නම්. ගිනුම් කරන යනු ව්‍යාපාර ආයතනයක් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විවිධ පාර්ශවයන්ට උනන්දුවක් දක්වන විවිධ පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිනුම් කරන ඒකකය සම්බන්ධයෙන් මූල්‍ය තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය පැහැදිලි පුතා මේ පොඩි වවුලෙක් ආවා ඌ පොඩ්ඩක් අපිට බාධා කරා සමස්ත ක්‍රියාවලිය ගිනුම්කරණය ලෙස හඳුන්වයි. මේක තමයි ගිනුම්කරණ නිර්වචනය. එහෙනම් හොඳ පුතාලා අර රූප සටහන පහලින් පුතා මේක ආයෙ පාරක් ලියලා මේ ඡේද ලියා ගන්න ඕන. මම නැවත කියනවා හොඳට බලන්න අඩුපාඩුවක් තිබ්බොත් ඔන්න බලා ගන්න. ව්‍යාපාර ආයතනයක් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විවිධ පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිනුම් කරන ඒකකයේ සම්බන්ධයෙන් මූල්‍ය තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය මේ ක්‍රියාවලිය මම පසුව පැහැදිලි කරනවා ක්‍රියාවලිය ගිනුම් කරන්නේ ලෙස හඳුන්වයි. එතකොට මේක ඔයා නිතර පාඩම් කරන්න. මේක තමයි ඔයාට ඉස්කෝලේ ගියාපුවාම සර් හෝ මැඩම් උගන්වන්නේ ගුරුවත් පොතේ තියෙනෙත් මේ නිර්වචනය. ඒ නිසා හරියට මේක පා කරගන්න ඕන පුතා. මම නැවත කියනවා මේක හරියට කරගනින් සතියට පැය 2යි පුතා මාසෙට පැය 8යි. පැහැදිලිනේ එහෙම පැය 8 ඒවා මාස 24යි අපිට තියෙන්නේ. එතකොට පැය 200ක් විතර තියෙන්නේ. මේ පැය 200න් හොඳට අහගන්න මේ පැය 200න් වාගේ ජීවිතය අනිවාර්යෙන් වෙනස් වෙනවා. මේ පැය 200 වගේම තව දෙගුණයක් එනවා අනිත් විෂයන් දෙකට. එතකොට පැය 600ක් හරියටම යම් දරුවෙක් හිත හදාගෙන හිත එක අරමුණකට අරගෙන මේ පැය 200 ඒවා තුනක් විෂයන් තුනට හරියට අධ්‍යයනය කරලා නැවත ප්‍රැක්ටිස් කරලා හරියට මේ වැඩේ කරලා හොඳ ප්‍රතිඵලයකට ගියොත් පැහැදිලි අනාගතයක් උඹට තියෙනවා පුතා. පැහැදිලි අනාගතයක් තියෙනවා. ඒ නිසා මම නැවත කියන්නේ මේක අතාරින්න එපා. උඹට එපා වෙයි. කලකිරීම ඇති වෙයි. ඒ ඕනම ඉලක්කයට යද්දී තියෙන බාධාවක්. ඉලක්කයකට යද්දී බාධාවන්. ඒවට අහු වෙන්නේ නැතුව හිත ඒ කාර්මුණක තියාගෙන හරියට ආසාවෙන් මේක ගෙදරින් ඉඳන් කරගනින් පුතා. උඹ අනිවාර්යෙන් ගොඩ යනවා. කවදා හරි රට තුල ලෝකයේ ඕන තැනක උඹට හොඳ ආත්ම විශ්වාසයෙන් හොඳට රැකියාවක් කරන්න පුළුවන් වෘත්තීය දැනුම තමයි මේ ගිනුම් කරන විෂයෙන් ලැබෙන්නේ. කෙලින්ම මේකෙන් කරන්නේ වෘත්තීය ගණකාධිකාරීවරයෙක් බිහි කිරීමේ වෘත්තීය කළමනාකරුවෙක් බිහි කිරීමේ දැවැන්ත වැඩපිළිවෙලක ආරම්භයක්. ඒ නිසා ඔයා මේක හරියට කරගන්න ඕන. එතකොට මෙන්න නිර්වචනය. පැහැදිලිනේ අපි ඊළඟට එනවා වැදගත් මාතෘකාවක් ගිනුම්කරණයේ විෂය නිර්දේශය. මේ හැම එකක්ම මම ඔයාලට බිඳුවේ ඉඳන් උගන්වනවා පුතා. O level කරා සමහර අය හිතාගෙන ඇති O level කරලා නැහැ අපි කොමර්ස් ඒ නිසා A level නැහැ. එහෙම නැහැ. O level කරපු කොමර්ස් අය සමහරලාට A level කොමර්ස් වලට එන්නේත් නැහැ. ඒ අය එක්ක වෙන විෂයක් තෝරගන්නවා. බිඳුවේ ඉඳන් ඒ කිසිම දෙයක් අදාළ නැහැ. O level කතාවක් මෙතෙන්ට අදාළම නැහැ පුතා. පැහැදිලි. ඒ නිසා බිඳුවේ ඉඳන්
මම කියනවා මේක හොඳට මතක තියාගන්න ගිණුම් කරන විෂය ඉගෙන ගද්දී ඔයා විෂය නිර්දේශයේ පාඩම් ගන්නවත් හරියට දැනගන්න ඕන. සමහර අය ඉන්නවා ඒකවත් දන්නේ නැහැ. පන්ති යනවා වීඩියෝ නරඹනවා එච්චරයි පිළිවෙලක් නැහැ. එහෙම බෑ. හරියට පුතා අපි යන මැප් එක අවබෝධයෙන් ගියොත් ගමන ස්ථීරවම දිනනවා. තේරුණානේ? හරි. දැන් ඔයා මුලින්ම පොතේ ගිණුම්කරණය කියලා ඔයාගේ පාඩමේ පිටුවේ ඔයාගේ නෝට්බුක් එකේ පිටු 40 CR පොතක් අරගෙන මේ නෝට් එක ගන්න ඕන. CR පොත් ගන්න පුතා CR තනි රූල් කොට රූල් පාවිච්චි කරන්න එපා. මොකද අපිට විභාගෙදී ලැබෙන්නේ කෙලින්ම තනි රූල් කොළ. පැදින්නේ කොට රූල් ලැබෙන්නේ නැහැ. ඒකට ඒ වගේ තමයි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. නෝට්බුක් එකක් ගන්න පිටු 40 පොත් ගන්න. එතකොට ටට්ටක් ගාලා පාඩම් කරන්න ලේසි. අරගෙන මේ නෝට් එක උඩින්ම රූප සටහන ඇඳලා ඒ පොයින්ට් ටික ලියලා ඊට පස්සේ යටිනුත් ගිණුම් කරන යනු කියලා ඡේදයක් වශයෙන් ලියන්න. දැන් ලියන්න මාතෘකාව ගිණුම් කරන විෂය නිර්දේශය. හරි. ගිණුම් කරන විෂය නිර්දේශය. පැහැදිලිනේ පුතා? ලියා ගන්න ලස්සන මාතෘකාව. ගිණුම් කරන විෂය නිර්දේශය. right. පොඩි ඡේදයක් වශයෙන් පේලි 3-4කින් මේක ලියා ගන්න. අනිවාර්යයෙන් ලියා ගන්න ඕන. මාත් එක්කම මම කියන අතරේ ඔයා ලියා ගන්න පුතා. ගිණුම් කරන ගිණුම් කරන විෂය නිර්දේශය ගිණුම් කරන විෂය නිර්දේශය පාඩම් 16කින් සමන්විත වේ. පාඩම් 16කින් සමන්විත වේ. ඉන් පාඩම් 10ක් ලස්සනට ලියා යන්න. ඉන් පාඩම් 10ක් දොළහ වසර තුලදීද 12 වසර තුලදීද ඉතිරි පාඩම් 6 කියලා අකුරෙන් ලියලා වරහන් ඇතුලේ ඉලක්කමිනුත් ලියන්න. එතකොට හොඳට තේරෙනවා පුතා. ඉතිරි පාඩම් 6 13 වසර තුලදීද 13 වසර තුලදීද අධ්‍යයනය කරයි. අධ්‍යයනය කරයි. 13 වසර තුලදීද අධ්‍යයනය කරයි. එය වෙන වෙනම පහත පරිදි දැක්විය හැක. ඒ වෙන වෙනම පහත පරිදි දැක්විය හැක. හරිනේ පුතා? ඒ වෙන වෙනම පහත පරිදි දැක්විය හැක. මම දැන් ලියනවා පුතා 12 වසර පාඩම් ගණන 13 වසර පාඩම් ගන්න කියලා බෝඩ් එකේ දානවා. ඒක මම පුතාලා ඒක ඔතෙන්ට යටින් ලස්සනට ලියා ගන්න. හරි. වෙන පාටකින් ලියන්න පුතා. 12 වසර පාඩම් නැත්නම් ඒකක කියලාත් කියනවා. 12 වසර 12 වසර පාඩම්. මම ඒකේ අංක දැන් පුතාට මම පොඩි මතකයක් ආය ආවර්ජනය කරනවා මතක කරනවා. කීයද ගිණුම් කරන විෂය නිර්දේශයේ පාඩම් ගණන 16යි. ඒකෙන් පාඩම් 10ක් අපි 12 වසර තුලදී ඉගෙන ගන්නවා.
ඉතිරි පාඩම් 6 13 වසරේදී අපි ඉගෙන ගන්නවා. දැන් කියන්නේ ඒ පාඩම් 10 මොනවද? අනිත් 6 මොනවද කියලා. හරි. 12 වසර පාඩම් අපි 10නේ මම අංක දාගෙන යනවා 1 2 3 4 5 6 7 8 9 10. හරිනේ පුතා? මෙන්න මේ පාඩම් ටික. right 1 2 3 4 5 6 7 8 9 10. හරිනේ? right. ඔන්න පළවෙනි එක. දැන් පළවෙනි එක නම් පුතා හොඳටම දන්නවා. මේ තියෙන එක තමයි. පළවෙනි එක. ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය. right. ඒක තමයි එක. ඔන්න බලන්න. ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය. ඔය තමයි පළවෙනි පාඩම. ගිණුම්කරණය සහ මොකද ඒකේ අවශ්‍යතාවය කියන එක. 2 ගිණුම් කරන සමීකරණ. ගිණුම් කරන සමීකරණ. පුතා මෙතන ඉඳන් තමයි අපි ගිණුම් හදන්න පටන් ගන්නෙ. ගණන් නෙමෙයි, මැත්ස් නෙමෙයි පුතා, ඇකවුන්ටිං. හොඳට මතක තියාගන්න. මේකේ ටිකක් හරි ලේසි පුතා. ඒ අතර කියන්න තියෙන්නේ මම මේ ඔයාව මගේ පන්ති තියාගන්න නෙමෙයි. ඔයාට කැමති නම් සයන්ස් කරන්න, ඔයාට කැමති නම් මැත්ස් කරන්න, ඔයාට කැමති නම් ආර්ට් කරන්න, කැමති නම් ටෙක් කරන්න, කැමති නම් ලැන්ග්වේජ් කරන්න. ලේසිම කොමර්ස් පුතා. වැල්වට ආරන්නේ ඕනම තරාතිරම කෙනෙකුට මේක මැච් වෙන විෂය ධාරාවක්. හොඳට මතක තියාගන්න. මොන අංශයෙන් ඉගෙන ගත්තත් කවදා හරි ඕන කෙනෙකුට වටින්නේ, කවදා හරි ජීවත් වෙන්න වටින්නේ, කවදා හරි තමන්ගේ අරමුණු දිනා ගන්න වටින්නේ මේ වාණිජ පැත්ත. හොඳට මතක තියාගන්න. වර්තමානයේ එයාලට බයිනවා අව탁ෂේරු කරනවා නෙමෙයි. ගණිත විද්‍යාංශයෙන් පවා විශ්වවිද්‍යාලයට ගිහින් වෛද්‍යවරයෙක් නොවන කෙනෙක් තව යනවනේ විද්‍යාව ගණිත පැත්තෙන් විශ්වවිද්‍යාලයට පුතා. ඒ අය පව අවසානයේට උපාධියක් අරගෙන එන්නේ මේ කොමර්ස් පැත්තෙන් ඉගෙන ගන්න. ඒගොල්ලෝ ඔයා කවදා හරි ඔයා විශ්වාස කරන්න මේ ඉදිකිරීම් සමාගමක් දාන්න යන්නේ නැහැ. ඉදි කට්ටක් හදන්න යන්නේ නැහැ. බෙහෙතක් හදන්න යන්නේ නැහැ. එහෙම නැත්නම් අඩුම තරමේ මේ කියනවා නම් මේ මොකද්ද ජෑම් බෝතලයක් හදන්නවත් ෆැක්ටරියක් දාලා වැඩ කරන්නේ නැහැ. ඉගෙන ගන්න විද්‍යාව වුණාට එහෙම කරන්නේ නැහැ පුතා. ඒගොල්ලොත් අවසානයේට එන්නේ බැංකුවකට තමයි උපරිම. එහෙම නැත්නම් රක්ෂණ සමාගමකට. එහෙම නැත්නම් පුතා මේ sannivedana සමාගමට. එහෙම නැත්නම් ප්‍රවාහන ක්ෂේත්‍රේ මොකක් හරි එහෙම රැකියාවකට තමයි අවසානයේට උපාධියක් අරගෙන විද්‍යා උපාධියක් අරගෙන එන්නේ. අපි හිතනවානේ ඒගොල්ලෝ මහා ලොකු දේවල් කරයි හඳට යන්න බෑ නෑ. සමහර අය උපාධිය අරගෙන පිටරට ගිහින් සුපර් මාකට් වල වැඩ කරනවා. පැහැදිලිද? මේ ඇත්ත කතාව. හොඳට හොයලා බලන්න මම මේවා බොරු කියනවා නම් ඒගොල්ලන්ට එහෙම ලොකු ව්‍යාපාරික ඥානයක් එන්නේ නැහැ. ඒගොල්ලන්ට අවදානමක් අරගෙන වැඩ කරන්න බෑ. එහෙම වැඩ කරනවා නම් වැඩ කරන්නේ කොමර්ස් පැත්තෙන් ගොඩක් ඉගෙන ගත්ත අය තමයි. බහුතරයක් අර පැත්තෙන් නැතුව නෙමෙයි ඉන්නවා. බහුතරයක් ගැන මම මේ කියන්නේ. මේ පැත්තෙන් තමයි ව්‍යාපාර වලට එන්නේ. හොඳ ජීවිත ගත කරන්න, උතර මානසිකව වැඩ කරලා නේද? රැකියා ඉල්ලන්න ඕනේ. මේ රැකියාව දෙන්නේ බවට පත් වෙනවා. නිසා ඒ මායිට ලොකු ගමනක් අපේ මේ කොමර්ස් කරන අයට තියෙනවා. ලොකු පැත්තක් ලොකු වටපිටාවක් ලොකු බෑග්ග්‍රවුන්ඩ් එකක් හදාගන්න අවස්ථාව ඕන තරම් තියෙනවා මේ සමාජ ක්‍රමය තුළ. මොකද දිනෙන් දින දියුණු වෙන්නේ ව්‍යාපාර ලෝකයේ. ඒ ව්‍යාපාර ලෝකයේ දියුණු වෙද්දී ඒවට ගණකාධිකාරවරු, බදු උපදේශකයෝ, විගණකවරු නේද? පිරිවැය කළමනාකරුවෝ මේ වගේ විවිධ ශේෂ්ඨවල අය අවශ්‍ය වෙනවා. ඒ නිසා පුතාලට හොඳ පැහැදිලි දැක්මක් අනිවාර්යෙන් තියෙනවා. මේක හරියට කරගනින් පුතා. පැහැදිලිනේ? එතකොට ගිණුම් සමීකරණ මෙතන ඉඳන් තමයි අපි වැඩ කරන්න පටන් ගන්න. ඊට පස්සේ ditthව සටහන් න්‍යාය. ditthව සටහන් න්‍යාය. න්‍යාය. නීතිය කියලාත් කියනවා පුතා. රීතිය කියලාත් කියනවා. ditthව සටහන් ක්‍රමය කියලාත් කියනවා. මේක තමයි අපි ගනුදෙනු ලෙජරේට පිටපත් කරන්න පාවිච්චි කරන මෙතඩ් එක. ක්‍රමවේදය ditthව සටහන් න්‍යාය. 4 අපි කෙටියෙන් කියනවා පුතා මූලික සටහන් පොත් කියලා. මූලික
සටහන් පොත් මේක ඔයාගේ දිගට ගත්තොත් එහෙම මම කෙටියෙන් ගත්තේ ගනුදෙනු හා සිද්ධි ව්‍යාපාරික සිදුවන ගනුදෙනු හා සිද්ධි මූලික සටහන් පොත් ඇසුරින් ඉදිරිපත් කිරීම කියලා තමයි තියෙන්නේ. මම නැවත කියනවා ව්‍යාපාරික සිදුවන ගනුදෙනු හා සිද්ධි මූලික සටහන් පොත් ඇසුරින් ඉදිරිපත් කිරීම. එතකොට මූලික සටහන් පොත් කියලා ගත්තේ කෙටියෙන් ඒක. එතකොට මේක හොඳට මතක තියාගන්න. ඔයාට මේ පාඩම නිබන්ධන 4කින් තමයි ආවරණය වෙන්නේ. මාස 4ක විතර කාල පරිච්ඡේදයක් යනවා මේ 4වෙනි පාඩම ඉවර කරගන්න. ඊට පස්සේ පුතා ගිණුම් කරන සංකල්ප පැහැදිලිනේ ගිණුම් කරන සංකල්ප 6 වෙනි එක තනි ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන තනි ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පුතා. ඒ කියන්නේ මේ තනි ව්‍යාපාරයක් කියන්නේ පුතා එක අයිතිකරුවෙක් ඉන්න ව්‍යාපාරයක ගිණුම් වාර්තා හදන විදිහ පිළිබඳ අවබෝධයක් තමයි මේ දෙන්නේ. උදාහරණයක් වාගේ ගේ ගාව කඩේ, සිල්ලර කඩේ, පොඩි සුපර් මාකට් එකක් වෙන්න පුළුවන්. අයිතිකාරයෝ එක්කනයි නම් ඉන්නේ. අන්නේ ව්‍යාපාරයක මූල්‍ය වාර්තා, ගිණුම් වාර්තා, මූල්‍ය ප්‍රකාශන කියන්නේ පුතා ගිණුම් වාර්තා වලට account report ටිකට අන්නේ වාර්තා හදන පිළිබඳ දැනුම තමයි ඔයාට දෙන්නේ. ඊට පස්සේ පුතා 7 වෙනි එක නිෂ්පාදන පිරිවැය ප්‍රකාශන. පුතා මේ ප්‍රකාශන කියන්නේ වාර්තාවකට රිපෝට් එකක්. ඒ වචනේ ඔයාට කලින් අහුවෙලා නැතුව ඇති. ප්‍රකාශන කියන්නේ වාර්තාවක්. නිෂ්පාදන පිරිවැය වාර්තා කියන්න පුළුවන්. ප්‍රකාශන කියලා එක අපි ගිණුම් කරන නිතර භාවිතා කරන වචනයක් නිසා ඒක පාවිච්චි කරනවා. නිෂ්පාදන පිරිවැය ප්‍රකාශන කියන්නේ පුතා භාණ්ඩ නිෂ්පාදනය කරලා අලෙවි කරන ව්‍යාපාරයක ඒ භාණ්ඩ ටික හදන්න ගිය පිරිවැය කොච්චරද ඒ පිරිවැය පිළිබඳ අධ්‍යයනයක් කරන එක තමයි මේ පාඩමේදී කරන්නේ. පැහැදිලිනේ? ඊට පස්සේ 8 වෙනි එක අසම්පූර්ණ සටහන් කියලා තියෙනවා. අසම්පූර්ණ සටහන් පැහැදිලිනේ? ඒ කියන්නේ පුතා පිළිගත හැකි කාර්ය. ඒ කියන්නේ මේ 3 වෙනි පාඩමට අනුව තමයි හරිනම් ගනුදෙනු හා සිද්ධි අපි ගිණුම් පොත්වල වාර්තා කරන්නේ. ඒ කියන්නේ ගිණුම් කරන කටයුතු සිද්ධ කරන්න ඕනේ 3 වෙනි පාඩමට අනුව. නමුත් සමහර පුද්ගලයෝ සහ සමහර ආයතන මේ දෙත්තු සටහන් න්‍යායෙන් බැහැරව ඔවුන්ට හිතන විදිහට කැමති විදිහට ගනුදෙනු සිද්ධි වාර්තා කරනවා. අන්නේ වාර්තා කිරීමකට තමයි අසම්පූර්ණ සටහන් කියන්නේ. අන්නේ අසම්පූර්ණ සටහන් විදිහට නැත්නම් අසම්පූර්ණ විදිහට ගනුදෙනු ලියපු වාර්තා කරපු ව්‍යාපාරයක කටයුතු කරන එක පිළිබඳ අවබෝධයක් තමයි මේ පාඩමේදී අපි අධ්‍යයනය කරන්නේ. ඊට පස්සේ 9 වෙනි එක පුතා සුබ සාධන ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන. සුබ සාධන ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන. සුබ සාධන කියන්නේ පුතා ලාභ චේතනාවෙන් තොරව කටයුතු කරන ආයතන තියෙනවා ඕනම රටක ලෝකේ වුණත්. ලාභ චේතනාවෙන් තොරව කටයුතු කරන ව්‍යාපාර වලට කියනවා සුබ සාධන ව්‍යාපාර කියලා. එහෙම නැත්නම් ඒවට කියනවා තව නමක් ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. මෙන්න මේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයක ගිණුම් කරන කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව තමයි අපි මේ පාඩමේදී 9 වෙනි පාඩමේදී අධ්‍යයනය කරන්නේ. උදාහරණ වශයෙන් ගත්තොත් ක්‍රීඩා සමිති, මරණාධාර සමිති, කාන්තා සමිති, පන්සලේ දායක සමිතිය, අන්න ඒ වගේ ඒවා. අන්තර්ජාතික වශයෙන් ගත්තොත් යුනෙස්කෝ සංවිධානය, යුනිසෙෆ් සංවිධානය, මේ වගේ අරමුණ ලාභ ලබන එක නෙමෙයි පොදු සමාජයේ මිනිසුන්ගේ පොදු කටයුතු වලට උදව් උපකාර කරන එක. පැහැදිලිනේ පුතා? ඒ වගේ තියෙන සුබ සාධනයක්. ඊට පස්සේ 12 වසරේ අපි ඉගෙන ගන්න අවසාන එක තමයි හවුල් ව්‍යාපාර මූල්‍ය ප්‍රකාශන. ඔන්න 10 වෙනි පාඩමේ මතකෙන් අහගෙන ලියා ගන්න. හවුල් ව්‍යාපාර මූල්‍ය
ප්‍රකාශන. මොකද්ද? හවුල් ව්‍යාපාර මූල්‍ය ප්‍රකාශන. එතකොට මේ තියෙන පුතා 12 වසරේ ඔයා ඉගෙන ගන්න පාඩම් ටික. පැහැදිලිනේ? 12 වසරේ ඔයා ඉගෙන ගන්න පාඩම් ටික මේකේ තමයි පුතා ටිකක් බර තියෙන්නේ. මේකේ තමයි ටික ඉගෙන ගන්න දේවල් තියෙන නිසා පුතාලට මම කියන්නේ ඔයා කොයි පන්තියට සහභාගී වුණත් කමක් නැහැ. හරියට මේ දේවල් ටික පියවරෙන් පියවර ස්ටෙප් බයි ස්ටෙප් ඉගෙනගෙන යන්න ඕන. එතකොට මම ඔයාට කිව්වා නිබන්ධන 22ක් ලබා දෙනවා. මේ නිබන්ධන 22 අංක ගහලා තියෙනවා මේ වගේ මේ ටියුටෝරියල් 1 ටියුටෝරියල් 2 ඊට පස්සේ 3 4 එහෙම පිළිවෙලට දෙන්නේ. මම කොයි වෙලාවෙ ටියුට් නම්බර් 6 දීලා ඊළඟට 10 දෙන්නේ නැහැ පුතා. එතකොට ඔයා කෙලින්ම මට කෝල් එකක් අරගෙන හරි මැසේජ් එකක් හරි දාලා අහන්න සර් ඇයි මේ පාඩමක් මගහැරලා යන්නේ. ඒ නිසා ඒවා පිළිවෙලට යන්නේ නැහැ. මේ මැප් එක දෙනවා මම දැන් මැප් එක දීලා තියෙන්නේ. එතකොට මේ පාඩම් මෙහෙම ඇවිල්ලා එකපාරට මෙතෙන්ට පයින්න මටත් බෑ. ඔයා කෙලින්ම අහන්න සර් මුල දවසේ දුන්න පිළිහෙට නෙමෙයි මේ යන්නේ. කෙලින්ම අහන්න පුතා. පැහැදිලිනේ? ආයේ මම කියවනේ මේ පාඩම ඔයාට හරියට මම මේ විෂය මේ ඔන්ලයින් පන්ති හරියට කරනවා. ලංකාවේ එහෙම කිසිම එහෙම ඔයාට වෙන ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ සංජය අධිකාරිසගේ ඒකවුන්ටින් පන්තිය හැර. නිසා මේක හරියට කරන්න ඕන පුතා. ඔයාට පුළුවන් මම ඊටාම සරලම මට්ටමේ ඉඳන් සංකීර්ණ මට්ටම දක්වා මේක අරගෙන යනවා. ඔයාට හුද්දට ගෙනුම් කරන ප්‍රශ්න පත්‍රයට සාර්ථක මුහුණ දීලා බය නැතුව විභාග ශාලාවෙන් එළියට එන මට්ටමට මම හදනවා. පුතාට තියෙන නිහතමානීව වැඩ කරන්න. හරිනේ? එතකොට මේ 12 වසර ඒකක ටික. ඊට පස්සේ මම එනවා 13 වසර ඒකක වලට. 13 වසරේදී අපි ඉගෙන ගන්න පාඩම් ටික. පැහැදිලිනේ පුතා? හරි. 13 වසර පාඩම්. නැත්තම් ඒකක කියලාත් කියනවා. 13 වසර පාඩම් ටික. හරිනේ පුතා? ඒකේ මම කිව්වා එතකොට අපි මුලින්ම කිව්වා මුළු සිලබස් එකේ පාඩම් තියෙන්නේ 16යි 16න් 10ක් 1 2 මේ 10ක් 12 වසරේදී ඉතිරි 6 13 වසරේදී අපි ඉගෙන ගන්නවා. මම 11 12 13 14 15 16 කියලා අංක දානවා. හරිනේ පුතා? අතන 10යි මෙතන 6යි 16 හරි. 11 12 13 වසරේ පළවෙනියටම ඉගෙන ගන්න පාඩම තමයි ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත කියන පාඩම. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත. පැහැදිලි පුතා? ඉතා වැදගත් පාඩමක් මේක. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත මේක සඳහා පදනම සපයන්නේ අන්තර්ජාතික ගිණුම් කරන ප්‍රමිත. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් කවුන්ටිං ස්ටෑන්ඩඩ්. එතකොට ඔයා මේ ඉගෙන ගන්න විෂය පුතා කෙලින්ම වර්ල්ඩ් සබ්ජෙක්ට් එකක්. පැහැදිලිනේ? ලෝකේ ඕනම රටක ඔයාට මේ විෂය අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ලැබෙනවා. ඔයා මේ පිළිබඳව මේ පැත්තෙන් ඉදිරියට අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා නම්. දැන් වෛද්‍ය විද්‍යාව කරන කෙනෙකුට පුතා මේ ගිණුම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා ගිණුම් කරන ශාස්ත්‍රයෙන් ගියොත් එහෙම මේ විෂය තියෙනවා. දැන් සමහරලාට ඔයා ඉගෙන ගන්න උසස් පෙළ සමහර දැන් මීඩියා විෂය ගත්තොත් කලා කරන ළමයිගේ සමහරලාට පිට රටක නැති වෙන්න පුළුවන් පුතා. නේද? සිංහල විෂය නැති වෙන්න පුළුවන්. ඒ වගේ එහෙම නෑ මේක කෙලින්ම හොඳ විෂයක් ඔයාට ඉගෙන ගන්න හොඳ වෘත්තීය ගණකාධිකාරිවරයෙක් වෙන්න පුළුවන් හොඳ විෂයක්. පැහැදින්නේ? හරි. 12 සීමිත සමාගම් මූල්‍ය ප්‍රකාශන. සීමිත සමාගම් මූල්‍ය ප්‍රකාශන පුතා. පැහැදිලිනේ? සීමිත සමාගම්. ඒ කියන්නේ සීමා සහිත සමාගමක ගිණුම්කරණය පිළිබඳව තමයි මේ යටතේ අපි උගන්වන්නේ. එතකොට ඕන් දැන් ටිකක් ඇඩ්වාන්ස් මට්ටමට ඇවිල්ලා තියෙනවා. තේනවද? උසස් මූල්‍ය ගණකාධිකරණයේ පැත්තට තමයි ඇඩ්වාන්ස් ෆයිනෑන්ෂල් ඇකවුන්ටිං පැත්තට තමයි දැන් එන්නේ 13 වසරේදී. පාඩම් 6 වුණාට මේක ටිකක් හොඳ විදිහක් පුතා. දැන් උදාහරණයක් වශයෙන් මොනවද මේ සීමිත සමාගම්? දැන් ලංකාවේ ඕනම බැංකුවක් සීමා සහිත සමාගමක් පුතා. එතකොට අන්නේ සීමා සහිත සමාගමක ගිණුම්කරණය කරන ආකාරය පිළිබඳව තමයි මෙතනදී ඔයාට හොඳ අවබෝධයක් දැනුමක් දෙන්නේ. පැහැදින්නේ? ඊට පස්සේ අපි 13 වෙනි පාඩමේදී ඉගෙන ගන්නවා ගිණුම් කරන අනුපාත.
ගිනුම් කරන අනුපාත. ගිනුම් කරන අනුපාත පුතා. ගිනුම් කරන අනුපාත. ගිනුම් කරන අනුපාත. පැහැදිලිනේ? ගිනුම් කරන අනුපාත. 14 දී අපි ඉගෙන ගන්නවා ඊට වැදගත් පාඩමක්. කලමනාකරන ගිනුම්කරණය. කලමනාකරන ගිනුම්කරණය. පැහැදිලිනේ? වැදගත්ම පාඩමක් පුතේ. කලමනාකරන ගිනුම්කරණය. ඊට පස්සේ 15 වෙනි පාඩම ඊට ලේසි පාඩමක්. පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය. පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය. ඊට පස්සේ 16 වෙනි පාඩම ප්‍රාග්ධන ආයෝජන තීරණ. ප්‍රාග්ධන ආයෝජන තීරණ. මෙන්න පුතා වැදගත්ම දේ තමයි ගිනුම් කරන විෂය නිර්දේශය. හොඳට මතක තියාගන්න. පාඩම් 16යි. මේ පාඩම් 16න් පාඩම් 10ක් අපි ඉගෙන ගන්නවා 12 වසරේදී. ඉතිරි පාඩම් 6 ඉගෙන ගන්නවා 13 වසර තුලදී. එතකොට මේ විදිහටම වාට නිබන්ධන ලැබෙනවා. මෙතන පාඩම් 16යි. මම කියන්නේ මේකට පාඩම් ටියුට් දෙකක් හම්බ වෙනවා. මේකට ටියුට් දෙකක් හම්බ වෙනවා. මේකට ටියුට් දෙකක් ලැබෙනවා. ඔහොම තමයි වාට ටියුට් 22ක් ලැබෙන්නේ. පැහැදිලි පුතා? ටියුට් 22ක් ලැබෙන්නේ. එතකොට ඔන්න ඔයා දැන් විෂය නිර්දේශය ගැන අපි ඒකට සිලබස් එක ගැන හොඳ අවබෝධයක් දැන් දන්නවා. එතකොට මට උනත් එහෙ මෙහෙ කරලා මාරු කරලා ඉගැන්වීම් කටයුතු කරන්න බෑ. හරියට මේ දේවල් අපි කරගන්නවා. එතකොට ඔයා අර මම දුන්න ඡේදයට යටින් 12 වසර පාඩම් නැත්නම් වරහන් ඇතුලේ ඒකක කියලා දාලා මේ පාඩම් 10 ලියා ගන්න ඕන. පැහැදිලිනේ? ඊට පස්සේ රූල් දෙකක් ඇරලා 13 වසර පාඩම් 13 වසර පාඩම් වරහන් ඇතුලේ ඒකක කියලා මේ පාඩම් 6 ලියා ගන්න. එතකොට පාඩම් 16යි 10යි 11 12 13 16ට එනකම් තියෙනවා. එතකොට ඔයාට ඒකත් හරි. ඔන්න මම මුලින්ම ගිනුම්කරණය ගැන ඉගෙනුවා. ඊටත් කලින් මම ඉගෙනුවා අපේ ප්‍රෝග්‍රෑම් එක ගැන තෙවදෑරුම් වැඩපිළිවෙලක් කියලා. ඊට පස්සේ ගිනුම්කරණය කියන්නේ මොකක්ද කියලා ඉගෙනුවා. ඊට පස්සේ ඒකේ විෂය නිර්දේශය පිළිබඳ අවබෝධයක් දුන්නා, දැනුමක් දුන්නා ඔයාට. එතකොට ඒ ටික ඔයා ලියා ගන්න ඕන. පැහැදිලිනේ පුතා? හරි. එතකොට වා මේක නැවත මම කියන්නේ වීඩියෝ එක නවත්තලා පැහැදිලිව ලියා ගන්න ඕන. හරි. එතකොට මම ආයෙ පොඩි දෙයක් ඔයාලට මතක් කරනවා. මේක හොඳට අහගන්න පුතා. මොකද්ද මේ පුතා මේ උසස් පෙළ කියන්නේ ඔයාගේ ජීවිතයේ ඉදිරි අවුරුදු 50ක 60ක අනාගතයක් තීරණය කරන ජීවිතේ වැදගත්ම අවුරුදු දෙකක් මේක. එතකොට මේ අවුරුදු දෙකේදී ඔබ වැරදි සහගත තීරණයක් ගත්තොත් ඒක ඔයාගේ ඉදිරි අවුරුදු 50ක 60ක අනාගතය දුර්වල කරන්න හෝ සාර්ථක කරන්න වැරදි තීරණයක් හෝ නිවැරදි තීරණයක් ගත්තොත් දුර්වල කරන්න හෝ සාර්ථක කරන්න බලපානවා. ඒ නිසා පුතාලට මම නැවත කියන්නේ මේ අවුරුදු දෙක නම් ඉතා නිහතමානීව හොඳ ඉවසීමෙන් දැඩි කැපවීමෙන් අධ්‍යයන කටයුතු ටික කරපම් පුතා. මේ වගේ අවස්ථාවක් ආයි ජීවිතේ එන්නේ නැහැ. මෙතන ඔයා හරියට වැඩ කරගත්තොත් ඔයාගේ අනාගතේ පැහැදිලි අනිවාර්යෙන් ජයග්‍රහණය කරා ඒක යනවාමයි. ඒක හරියට කරගන්න ඕනේ නිසා ඉවසීම තියෙන්න ඕන, කැපවීම තියෙන්න ඕන, නොපසුබට ධෛර්යයක් තියෙන්න ඕන. මොකද වාර විභාග ඉස්කෝලේ ලියලා ලකුණු අඩු වුනහම නෑ මම මේක කොහොම හරි කරනවා කියලා අනිවාර්යෙන් දැඩි නොපසුබට ධෛර්යයක් තියෙන්න ඕන. එහෙම අය තමයි දිනන්නේ. ජීවිතේ බාධක එනවා. දුක් කම්කටොළු වේදනා පසුතැවීම් පරාජයන් එනවා.
ඒවා මැඩගෙන ඉදිරියට යන කෙනා තමයි දිනන්නේ. එහෙම යන කෙනා තමයි අනිවාර්යෙන් කවදා හරි ඉහළ පුටුවකට ගැලපෙන්නේ. නැත්තම් දුර්වල කෙනෙක් ඉහළ පුටුවකට ගියාපුවාම සේවකයෙක් ඇවිල්ලා දුක් ගැනවිල්ලක් කියද්දි මැනේජර් අඬනවා. ඒක අහලා. එහෙම කෙනෙක් පුතා කලමනාකරුවට ගැලපෙන්නේ නැහනේ. මම පුතාට කියන එක තේරෙනවනේ. ඒ නිසා කලමනාකරුවෙක් කියන්නේ හොඳ දරා ගැනීමක් තියෙන ආයතනයේට ඉලක්කය කරා ගෙනියන්න ආයතනය හුද්ද කැපවීමක් කරන්න පුළුවන් කෙනෙකුට තමයි මේ පුටුව ගැලපෙන්නේ. දුර්වල අයට මේ පුටුව ගැලපෙන්නේ නැහැ. ඒ පුටුවට ආවත් දුර්වල කෙනෙක් වැඩි කල රැඳෙන්නත් බෑ. සමහර රාජ්‍ය නායකයෝ ආපුවාම ඉන්න බෑනේ පුතා. මහජන ප්‍රශ්න විසඳන්න තරම් එයාට කැපැසිටි එකක් නැහැ. ඒ නිසා ඔයාට ඒ කැපැසිටි එන්නකම් ඔයා ඉවසීමෙන් වැඩ කරන්න ඕන. රයිට්. ඊළඟට අපි ඊළඟ මාතෘකාව තමයි ගිණුම් කරන ප්‍රශ්න පත්‍රය. ගිණුම් කරන ප්‍රශ්න පත්‍රය. එතකොට මේ පිළිබඳවත් ඔයාට හොඳ අවබෝධයක් තියෙන්න ඕන පුතා. පැහැදිලි මොනවද ගිණුම් කරන ප්‍රශ්න පත්‍රයට එන්නේ? කොහොමද එන්නේ? ඒ පිළිබඳවත් ඔයාට අවබෝධයක් තියෙන්න ඕන. එතකොට අද දවසේ අපි ගොඩක් වෙලාවට දැන් පැයක් විතර වෙනවා. අද දවසේ අපි එතකොට මේ ටික තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඉස්සලා ගෙදරක් හදන්න කලින් පුතා හරි අත්තිවාරම දාගෙන ඉන්න එපා. අත්තිවාරම තමයි අපේ මේ දැවැන්ත ගොඩනැගිල්ලේ පදනම වෙන්නේ. ඒක හරියට දාගන්න ඕන. නැත්නම් අර අඳුරේ අතපත ගන්නවා වගේ අවබෝධයක් නැහැ මැදට යද්දි මාස 4 5 6 7 යද්දි විෂය එපා වෙනවා තේරෙන්නේ නැහැ. ඒකට විසඳුම තමයි පිළිවෙලට ක්‍රමානුකූලව මේ ප්‍රෝග්‍රෑම් එක යන එක. හොඳට මතක තියාගන්න ලංකාවේ පුතා මේ accounting විෂය තමයි ඔන්ලයින් උගන්වන්න අමාරුම විෂය. එක අවුරුදු දෙකක් ගුරුවරුන්ට ඉන්න බෑ එක විදිහකට. මොකද මේ විෂය සංකීර්ණ තැන් තියෙනවා. ඒක निराවුල්ව ළමයාට උගන්වන්න ෆිසිකල් ක්ලාස් එක හොඳට උගන්වලා හොඳ ප්‍රතිඵල දාලා දිස්ත්‍රික් කුසලතා බිහි කරලා හොඳ ජාතික මට්ටමේ කුසලතා බිහි කරලා ඒ අත්දැකීම තියෙන්න ඕන. ඕනම කෙනෙකුට හරි ඔන්ලයින් පන්තියක් පටන් ගමු කියලා හෙට පුළුවන් කරන්න. එහෙම කරාට කරගෙන යන්න බෑ. ළමයිව පාස් වෙන්නේ නැහැ. ළමයි සමත් වෙන්නේ නැහැ. හොඳ අත්දැකීම් තියෙන්න ඕන. නිසා මේක ඔයාට තේරෙනවා මාස 2-3 යද්දි නියම තමයි accounts ටික නම් නියමයට යනවා කියලා ඔයාට දැනෙනවා පුතා. ඒ ෆීලින් එක එනවා ඔයාට. අන්න ඒක තමයි හදන්නේ අපේ පන්තියේ. පැහැදිලිනේ? රයිට්. ගිණුම් කරන ප්‍රශ්න පත්‍රය. ලියමු. හොඳට අහගෙන ඉඳලා ලියන්න. මම ඒ අතරේ සමහර පැහැදිලි කිරීම වලට බෝඩ් එක පාවිච්චි කරනවා. ඔයත් ඒ විදිහට ලියන්න. මෙහෙම ලියන්න පුතා. ගිණුම් කරන ප්‍රශ්න පත්‍රය එක කොටස රෝමි ලක්කම් එක දාලා කොටස ඔයා ඡේදයක් වශයෙන් ලියන්නේ එක කොටස ඡේදයක් වශයෙන් ලියා යන්න මම අලුත් ඡේදයකට කියන්නම්. ගිණුම් කරන ප්‍රශ්න පත්‍රය එක කොටස මේ එක කොටස ඉස්සරහින් වරහන් ඇතුළේ ලියන්න MCQ කියලා. ඒ කියන්නේ කෙටි ප්‍රශ්න තියෙන එකේ. එක කොටස සහ දෙක කොටස ලෙස පොඩ්ඩක් ඉන්න පුතා දෙක කොටස කියලා වරහන් ඇතුළේ ලියන්න රචනා කියලා. එතකොට ඒකේ තියෙන ගණන් හදන්නමයි ගිණුම් කරන ප්‍රශ්න පත්‍රයේ එක කොටස MCQ වරහන් වහලා සහ දෙක කොටස වරහන් ඇතුළේ රචනා. හරිනේ? රචනා වරහන් වහන්න. ලෙස කොටස් දෙකකින් සමන්විත වේ. පැහැදිලිනේ පුතා? කොටස් දෙකකින් සමන්විත වේ. එක කොටස සහ දෙක කොටස ලෙස කොටස් දෙකකින් සමන්විත වේ. මින් පළමු කොටස
මින් පළමු කොටස ප්‍රශ්න 50කින් සමන්විත වන අතර ඔන්න ප්‍රශ්න 50ක් තියෙනවා පුතා. ප්‍රශ්න 50කින් සමන්විත වන අතර එක් ප්‍රශ්නයක් සඳහා ලකුණු 4ක් හිමි වේ. නැත්නම් ලකුණු 4ක් හිමි වේ. ලකුණු 4ක් හිමි වේ. එහිදී එක කොටස සඳහා ලකුණු 200ක් හිමිවන අතර ඒ සඳහා ලැබෙන කාලය පැය දෙකකි. පැය දෙකයි පුතා. ඒ සඳහා ලැබෙන කාලය පැය දෙකයි. මේ ලොකු දැනුමක් ඔයාද මේ ගන්න පුතා. ලොකු දැනුමක්. ඒ සඳහා ලැබෙන කාලය පැය දෙකකි. හරි. අලුත් ඡේදයකට ගන්න පුතා. අලුත් ඡේදයකට ගන්න. එමෙන්ම දෙවන කොටස ප්‍රශ්න 6කින් සමන්විත වන අතර ප්‍රශ්න 6කින් සමන්විත වන අතර එක් ප්‍රශ්නයක් සඳහා ලකුණු 40ක් හිමි වේ. ඔන්න ලකුණු 40යි පුතේ. එක් ප්‍රශ්නයක් සඳහා ලකුණු 40ක් හිමි වේ. ලකුණු 40ක් හිමි වේ. එමෙන්ම ලියන්න ඡේදයට ලස්සන. එමෙන්ම මෙම ප්‍රශ්න 6 අතරින් පළමු ප්‍රශ්නය හා දෙවන ප්‍රශ්නය පළමු ප්‍රශ්නයයි දෙවනි ප්‍රශ්නයයි පළමු ප්‍රශ්නය හා දෙවන ප්‍රශ්නය අනිවාර්ය වන අතර පළමු ප්‍රශ්නය හා දෙවන ප්‍රශ්නය අනිවාර්ය වන අතර ඒ කියන්නේ පුතා 1යි 2යි අනිවාර්යයි ඈ
ප්‍රශ්න 6න් 1යි 2යි අනිවාර්යයි. අනිවාර්ය වන අතර ඉතිරි ප්‍රශ්න 4න් කැමති ප්‍රශ්න 3ක් තෝරාගෙන පිළිතුරු සැපයිය යුතුය. පිළිතුරු සැපයිය යුතුය. ඒ අනුව ඡේදෙටම ලියන්න. ඒ අනුව දෙවන කොටස සඳහා සම්පූර්ණ ප්‍රශ්න 5කට පිළිතුරු සැපයිය යුතු අතර ඒ සඳහාද ලකුණු 200ක් හිමි වේ. හරිනේ පුතා. එතකොට 40 ගානේ 5ක් 200යි. ඒ සඳහාද ලකුණු 200ක් හිමි වේ. එබැවින් දෙවන ප්‍රශ්න පත්‍රය සඳහා ලැබෙන කාලය පැය 3කි. දෙවන ප්‍රශ්න පත්‍රය සඳහා ලැබෙන කාලය පැය 3කි. හරිනේ පුතා. එතකොට ඔන්න විෂය නිර්දේශය ගැන මම කිව්වා. ඊළඟට ප්‍රශ්න පත්‍රය ගැන දැන් වාට කියා දුන්නා. පැහැදිලිනේ? ප්‍රශ්න පත්‍රය ගැන කියා දුන්නා. රයිට්. එතකොට හොඳ දැනුමක් වාට එතනදී ආවා. පැහැදිලිනේ? එතකොට ගිණුම් කරන ප්‍රශ්න පත්‍රය එක කොටස MCQ, දෙක කොටස රචනා කියලා කොටස් 2යි, එක කොටසට ප්‍රශ්න 50යි, එක ප්‍රශ්නයකට ලකුණු 4 ගන්න එතන ලකුණු 200යි. දෙක කොටස ප්‍රශ්න 6ක් තියෙනවා. ඒ ප්‍රශ්න 6න් ප්‍රශ්න 5ක් ලියන්න ඕන. හැබැයි පළමු ප්‍රශ්නයයි දෙවෙනි ප්‍රශ්නයයි අනිවාර්යයි. එතකොට දෙක කොටසෙන් ප්‍රශ්න 6න් 1යි 2යි අනිවාර්යයි. ඉතිරි ප්‍රශ්න 4න් කැමැති 3ක් පිළිතුරු සපයන්න පුළුවන්. එතකොට එතෙන්ටත් ප්‍රශ්න 5කට පිළිතුරු සපයන්න ඕන. එක ප්‍රශ්නයක ලකුණු 40 ගානේ ලකුණු 200යි. රයිට්. එතකොට ඒ 200යි මේ 200යි එකතුව ලකුණු 400යි. ඒ 400 නැවත 4ෙන් බෙදලා තමයි පාට ලකුණු ලැබෙන්නේ. තේරුණානේ? මම ඕක පොඩි පැහැදිලි කිරීමක් ගන්නම්. චුට්ටක් බෝඩ් එක බලන්න. අන්නේ ගිණුම් කරන ප්‍රශ්න පත්‍රය එක කොටස මෙතන තියෙන MCQ ප්‍රශ්න පුතා කෙටි ප්‍රශ්න පොඩි අගට පොඩි ලියන ප්‍රශ්න ටිකක් තියෙනවා පොඩි වචන දෙක තුනේ උත්තර දෙක කොටස රචනා අන්නේ රචනා එතකොට මේකේ ප්‍රශ්න 50යි එක ප්‍රශ්නයකට ලකුණු 4 ගානේ ලකුණු 200යි ලකුණු 200යි හරිනේ පුතා ලකුණු 200යි හරිනේ ඒතර අතාරින්න බෑ මේක එක ප්‍රශ්නයක් අතහැරියොත් ලකුණු 4ක් නැති වෙනවා ප්‍රශ්න 10ක් අතහැරියොත් ලකුණු 40ක් නැහැ දෙවන කොටස දෙක කොටස ප්‍රශ්න 6ක් තියෙනවා 6ක් ඇත
ඔන්න 6 හරිනේ 1 2 3 4 5 6 හරිනේ ප්‍රශ්න 6 පුතා. එතකොට මේ හැම ප්‍රශ්නයකටම ලකුණු 40යි. හැබැයි 40 සමහර ඒවා 20 කොටස් දෙකකට දෙනවා අයන්න කියලා. 40ම තනි ගානකට එන්නේ පළවෙනි ගාන විතරයි. අනිත් ඒවා 40ක් හම්බ වෙනවා 20 20 කැලි දෙකක්. එහෙම නැත්නම් 20 10 10 දෙකක් එහෙම පුළුවන්. 40 40 40 40. ඒතර මේ දෙක අනිවාර්යයි ඈ. අනිවාර්යයි. අනිවාර්ය වේ. එතකොට මේ හතරෙන් කැමැති තුනක් කැමැති ප්‍රශ්න තුනක් උඩට ඕම මම පැහැදිලිව දැම්මා. එතකොට අපි හිතමුකෝ එකක් අතෑරියා කියලා කොහොම හරි මෙතෙන්ටත් ලකුණු 200යි පුතා. මෙතෙන්ටත් ලකුණු 200යි. හරිනේ. එකක් අතාරින්න පුළුවන් නේ. එතකොට ඒ 200යි මේ 200යි ඔක්කොම 400යි මේක හතරෙන් බෙදලා ඔයාලට ලකුණු 100න් 100 කීයද කියලා දෙනවා. ඔන්න ප්‍රශ්න පත්‍රයේ ලකුණු ටික හැදෙන විදිහ. පැහැදිලි පුතා. එතකොට හොද්දට මම පැහැදිලි කරා ඒ පිළිබඳ හොද්ද දැනුමක් තියෙනවා. ඔයා බය නැතුව කතා කරන්න. එතකොට මූලික විෂයේ මූලික අත්විවරම මම පැහැදිලි කරා. ගිණුම්කරණය කියන්නේ මොකද්ද? ඔන්න චුට්ටක් මතක් කරගත්තොත් ව්‍යාපාර ආයතනයක් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන නැතැල්මක් දක්වන විවිධ පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම් කරන ඒකකය සම්බන්ධයෙන් මූල්‍ය තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය ගිණුම්කරණය වේ. නැත්නම් ගිණුම්කරණය ලෙස හඳුන්වයි කියලා. ඒ තමයි නිර්වචනය. ඒක මම රූප සටහනක දීලා තමයි පහලින් ওই නිර්වචනය ලිව්වේ. රූප සටහනේ පොයින්ට් එක පැහැදිලි කරගත්තත් හරි. ඊට පස්සේ මම ඔයාට ගිණුම් කරන විෂය නිර්දේශය ගැන කියා දුන්නා. පාඩම් ඔක්කොම තියෙනවා 16ක්. මේකෙන් පාඩම් 10ක් 12 වසර තුලදී, ඉතිරි පාඩම් 6 13 වසරේදී අපි ඉගෙන ගන්නවා කියලා. ඊට පස්සේ අපි ආවා ගිණුම් කරන ප්‍රශ්න පත්‍රයට. ඒක ඡේද දෙකකින් මම දුන්නා. එතකොට එක කොටස දෙක කොටස කියලා කොටස් දෙකයි. එක කොටස MCQ කියලා කියන්නේ අපි ගොඩක් පුතා ඒකට MCQ ප්‍රශ්න කියලා කියනවා. නිවැරදි ප්‍රශ්නය තෝරලා ඉරි ගහන්න තියෙනවා ප්‍රශ්න 30කට 31 ඉඳන් 50ට යනකම් කෙටි හා නිශ්චිත පිළිතුරු සපයන්න තියෙනවා වචනෙන් දෙකෙන් ඉලක්කම් දෙකෙන් තුනෙන් එහෙම. ඒවා පොඩි පොඩි ගණන් හදලා ගන්න තියෙනවා. අපි ඒකට සාමාන්‍ය ව්‍යවහාරයේදී කියන්නේ MCQ පේපර් එක නැත්තම් එක කොටස කියලා. දෙක කොටස තියෙන රචනා ලොකු ගණන් හදන්න පුතා කෙලින්ම ගණන් හදන්න. මේ සඳහා ඔයාලට කැල්කියුලේටරයකුත් ලැබෙනවා. එකතු කිරීම අඩු කිරීම පහසු කරගන්න වැඩි කිරීම බෙදීම මේ ටිකට කැල්කියුලේටරයකුත් ලැබෙනවා පුතා. එතකොට එක කොටස රචනා ප්‍රශ්න ඒ කියන්නේ ලොකු ගණන්. ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 6ක් ඇත. මේකෙන් 1යි 2යි අනිවාර්යයෙන්ම ගණන් 2. 1යි 2යි අනිවාර්යයෙන්ම ගණන් 2. ඒ දෙක කරන්න ඕන. ඊට පස්සේ 3 4 5 6 කියන ප්‍රශ්න හතරෙන් කැමැති ප්‍රශ්න තුනක් එක්ක ඔයාට 3 අතහැරිය හැකි 4 5 6 කරලා එහෙම නැත්නම් 4 අතහැරිය හැකි 3 5 කැමැති ප්‍රශ්න තුනක් කරලා එතකොට මේ දෙකයි මෙතනින් 3යි ප්‍රශ්න 5යි 1යි 2යි 3යි 4යි 5යි එතෙන්ට 45ක් ලකුණු 200යි මෙතන 200යි මෙතන 200යි ඔක්කොම පුතා 400යි 400 හතරෙන් බෙදපුවම ලකුණු 100 ලැබෙනවා. එම තමයි ගිණුම් කරන ප්‍රශ්න පත්‍රයේට ඔයාට ලකුණු ලැබෙන්නේ. එතකොට ඒකත් හරි ඔන්න. එතකොට මේ පුතාට දැන් විෂය ටියුට් එකේ මොනවද නැහැ. ටියුට් එකේ දේවල් අපි ඊළඟ වීඩියෝ එකේදී අපිට හොඳට වැඩ ටික කරන්න පුළුවන්. එතකොට ආයේ මේක ඔයාට ආයේ මෙතන කියා දෙන්න ඕනේ නැහැ නේ පුතා. මුල දන්නවනේ ඔයා. එතකොට ඔයාට ගමන් මාර්ගයේ ගමන් සිතියෙම දන්නවා. මොකද මට වුණත් බොරුවක් කරන්න බෑ. පාඩම් ටික හරියට පිළිවෙලට ක්‍රමානුකූලව කරගෙන යන්න ඕන. මම නැවත කියනවා මේක අවුරුදු 2ක අඛණ්ඩ පාඨමාලාවක් පුතා.
මේක හරියට කරගත්ත දරුවෙකුට කවදාකවත් වරදින්නේ නැහැ. ඔහු යන්න ඕන උපරිම තැනට යන්න පුළුවන් අවශ්‍ය ශක්තිය තියෙනවා. ඒක තියෙනවා අනිවාර්යෙන්. මොකද මේ තමා ශිෂ්‍යයෙකුගේ නැත්තම් කෙනෙකුගේ අමාරුම වසර දෙක මේ අවුරුදු දෙක හරියට හිත ඒ කර්මුණක තියාගෙන දැඩි කැපවීමෙන් වැඩ කරගෙන ගියොත් ආයේ ඔබ ගොඩ යනවා පුතා. ආයේකේ සැක සංකා ඒකේ පිළිබඳ ආය තර්ක කරන්න දෙයක් නැහැ. ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් ඔයාට අනිත් අයට වගේ ගමන් වියදම් නැහැ, ගමන් මහන්සිය නැහැ. උත්තට නැවත නැවත මේක බලලා නෝට් ටික හරියට ලියාගෙන මේ ටික කරගන්න උනා. එතකොට මම නැවත පොඩ්ඩක් මතක් කරනවා ටියුට් එකට අමතරව ඔයාට බුක් දෙකක් තියෙන්න ඕන. එකක් ඔයාගේ නෝට් බුක් එක නෝට් ලියා ගන්න මේ වගේ දේවල් ලියා ගන්න පොත. ඊට අමතරව වර්ක් බුක් එක, ඒ කියන්නේ අර ඩේලි පේපර්ස් ටික අලවලා කරන ටික, ඒ වර්ක් බුක් එක මම එවනවා ඔයාට. ඒක තමයි මේ රතු පාට පොත. මේ රතු පාට පොත ඒක මම ඔයාට එවනවා තැපැල් මාර්ගෙන් ටියුට් එකත් එක්ක එවනවා. එතකොට ඒකේ තමයි පේපර්ස් ටික අලවලා ලස්සන්ට වැඩ ටික කරන්න ඕනේ. එතකොට ඊට අමතරව ඔයා නෝට්බුක් එකක් වෙනම පිටු 40 CR පොතක් අරගෙන මේ දුන්න ටික හරියට ලියලා පාඩම් කරන්න ඕන. නැවත පාඩම් කරන්න. එතකොට මම පුතාලට වැදගත්ම දෙයක් දෙනවා මෙතනදී. පොඩි කාලසටහනක් දෙනවා. පුංචි කාලසටහනක්. පුංචි කාලසටහන. දැන් ඔයා පුතා ගොඩක් වෙලාවට මේ ඔන්ලයින් ඉගෙන ගන්න ඔයා ගිනුම් කරන විෂය හැර සමහර අය වෙලාවට ඔන්ලයින් පන්තිය හැර ෆිසිකල් ක්ලාස් එකකට යනවා වෙන්නත් පුළුවන්, නොයනවා වෙන්නත් පුළුවන්. මේ පන්තියේ ඇති ඒක ඔයාගේ කැමැත්තක්. උද්දටම ඇති පුතා. ආයේ මේකේ අඩුවක් නැහැ. උද්දටම අයිතිය අඩු කෑලි බෑලි එවුව නැහැ. හරියට විෂය උගන්වනවා. ආයේ සැකසංක තියාගන්න එපා. මම ඔයාගෙන් පොඩි ඉල්ලීමක් කරනවා පුතා. මේ දැන් ඉඳන් උඹ ජිම් එකට යමන්, ඇවිදපන්, විවේක ගනින්, ටීවී බලපන්, ෆෝන් එකේ ඉඳපන්, ට්‍රිප් යන්න, ක්‍රීඩා ඕන දෙයක් කරන්න පුතා. හැබැයි මේක හරියට කරපන් පුතා. මොකද්ද මේ ටයිම් එක? හවස මම දන්නවා ඕනම දරුවෙක් ඉස්කෝලේ ගිහින් හවස 6 වෙද්දි ගෙදර එනවා. පැහැදිලිනේ? 6 ඉඳන් හවස 6 ඉඳන් මේ තමයි ඔයාගේ කාලසටහන. 7 වෙනකන් BS විෂය කරන්න. BS කරන්නේ නැති අය, BS අතහැරලා ඉන්න අය ඉකෝන් කරන්න. 6-7. ඊට පස්සේ 7 ඉඳන් අපි ගමු 7:15 ඉඳන් 8:15 වෙනකන් ඉකෝන් විෂය කරන්න. ඉකෝන් අතහැරලා තියෙන අය IT හරි BS හරි ඒක කරන්න. ඊට පස්සේ පුතා මෙතන ඔයාට පොඩි විවේකයක් තියෙනවා 7:15 ඉඳන් 9 වෙනකන්. පොඩි විවේකයක්. ඒ විවේකය රැට කෑම කාලා පොඩ්ඩක් දැන් පැය දෙකක් වැඩ කරලානේ පුතා. පොඩි විවේකයක් අරගෙන ඊට පස්සේ 9 ඉඳන් අනිවාර්යෙන්ම 10 වෙනකන් accounting ටික කරන්න පුතා. accounts ටික කරන්න. පැය 3යි දවසකට පැය 3ක් උඹේ අනාගතය වෙනුවෙන් වැය කරපන්, කැප කරපන්. එච්චරයි ඉල්ලන්නේ. හැබැයි මතක තියාගන්න මේ පැය කරන්නේ ෆෝන් එක මේ සුඩ තියාගෙන ඒක ඔබ ඔබා ඒක බල බලා නෙමෙයි පුතා. පුළුවන් නම් ඒක data off කරලා පැත්තකින් අයින් කරලා තියලා වෙන කාමරයක මේසෙකින් උඩින් හරි තියලා එහෙම නැත්නම් අල්මාරිය දාලා ලොක් කරලා හරි ලාච්චුවේ දාලා ලොක් කරලා හරි පුළුවන් නම් ඉවසීමෙන් මේ වැඩේ කරපම් පුතා. අනිවාර්යෙන් උඹ ගොඩ. පැහැදිලිනේ? මේක ඉවසීමෙන් පැය 3යි. ඊටපස්සේ ඔයා 10න් පස්සේ ඔයාට ඕන 11 වෙනකන් හරි ෆෝන් එකේ ඉඳලා ඔයායි වැඩ කරගන්න. හැබැයි මේ පැය 3 හරියට කරගන්න පුතා. හරියට කරන්න. මේක ගණිත විද්‍යාව, තාක්ෂණ වේදය, කලාංශ ඉගෙන ගන්න දරුවෙකුට පවා මේක හරිම වැදගත්. මේ ටයිම් ටේබල් එක පැයක් හැමදාම සෙල්ෆ් ස්ටඩි තනිව අධ්‍යයනය කරන්න පුතා. පන්ති ගියා, ඉස්කෝලේ ගියා ආවා. මේ වෙලාව හරියට පැය අරගෙන ගියොත් දැන් ඉඳන් 28 විභාගයට මුහුණ දෙන ඕනම දරුවෙක් කලාංශයෙන් ඉගෙන ගන්න දරුවෙක් උනත් කමක් නැහැ. ඔයගොල්ලන්ගේ යාළුවෙක් ඉන්නවා නම් මේ
ටයිම් ටේබල් එක එයාටත් කියන්න එයාගේ විෂයන් තුල දාගෙන මේ විදිහට කරන්න කියලා. කරලා මේ වැඩේ හරියට කරගත්තොත් අනිවාර්යෙන් වාර විභාගවල හොඳම ලකුණු අතරට ඇවිල්ලා ඔයාට ඔයාගේ සිහින විශ්වවිද්‍යාලයට දිනා යන්න හොඳ රෑන්ක් එකක් අයිලන්ඩ් රෑන්ක් එකක් අරගෙන වැඩ කරන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. පැය 3යි මේ පැය 3ෙන් ඔබේ ජීවිතේ වෙනස් කරනවා. ඊට පස්සේ මම මාස 6-7ක් යද්දී මම කියන්නම් දැන් පුතා ටිකක් කාලේ වැඩි කරපන් කියලා. එක පැයක් බලපන් එක විෂයක් වැඩේ ගොඩ. වැඩි නෙවෙයිනේ පුතා. ගෙදරිනුත් එතකොට ඔයාට හොඳ සහයෝගයක් ලැබෙනවා. අනේ පාඩු නෑ මගේ දරුවා හොඳට අධ්‍යයන කටයුතු කරනවා. ගැටලුවක් නෑ. අනිත් වෙලාවට ජිම් ඵලයන්, සැලුන් ඵලයන්, ආයුධපන්, ට්‍රිප් යමන් කායව කරපන් පුතා. ළමෙක් වුණාම හැමදේම කරන්න ඕනි. හැබැයි මේ පැය 3 නම් අනේ මිස් කරගන්න එපා. මේක අනිවාර්යෙන් කරන්න ඕන. දවස ගානේ කරන. අද කරොත් ඊළඟ සතියේ නෙමෙයි. අද හෙට අනිද්දා. කොහොම කරගෙන යන්නකෝ. ඔයා ගොඩ යනවා පුතා. මේක ටයිම් ටේබල්. මේක අනිවාර්යෙන් ඔයාගේ පාඩම් කරන මේස ඉස්සරහා කොලේක ලියලා පාඩම් කරන මේස ඉස්සරහා බිත්ති අලව ගනින් පුතා. පොඩි ෂෙඩියුල් එකක් ගොඩ යනවා. අනිවාර්යෙන් ගොඩ යනවා. පැහැදිලිනේ? රයිට්. එතකොට ඒ ටික ඔයා නැවත පොඩ්ඩක් බලන්න පුතා. මුල ගිණුම් කරන රූප සටහන, ඊට පස්සේ නිර්වචනය, ඊට පස්සේ විෂය නිර්දේශය, ඊට පස්සේ ප්‍රශ්න පත්‍රය. ඒ ටික බලන්න. හරි. එතකොට මම විශේෂයෙන්ම ඔයාට පොඩි මතක් කිරීමක් කරනවා. ඔයාට මේ අපේ ගිණුම් කරන ඔන්ලයින් පන්තිය ගැන, කවුන්ටින් ඔන්ලයින් පන්තිය ගැන මොනවා හරි දෙයක් දැනගන්න පුළුවන් තියෙනවා නම්, අහගන්න තියෙනවා නම්, අපැහැදිලි නම්, දැනගන්න තියෙනවා ටියුට් එක ප්‍රශ්නයක් නම්, මොකක් හරි දෙයක් නම් මෙන්න මේ ෆෝන් නම්බරයට කෝල් එකක් අරගෙන හරි WhatsApp මැසේජ් එකක් දාලා හරි ඔයාට ඕන වෙලාවක අපේ පන්තිය ගැන විස්තර දැනගන්න පුළුවන්. ඒකත් මම විශේෂයෙන්ම කියනවා. මොකද ඔයා අපිත් එක්ක නිතර සම්බන්ධ වෙන්න පුතා. විෂය සම්බන්ධ ඕන දෙයක් අහගන්න. ඊට පස්සේ ඔයාට අනාගතයේ විෂය සම්බන්ධයෙන් මොන හරි ගැටලුවක් තියෙනවා නම් රැකියාව වෙළඳපොළ මේ පැත්තෙන් මොන පැත්තටද යන්න පුළුවන්. ඒව නම් අපි කොහොමදත් පන්ති යන අතරතුරදී දැනුවත් කරනවා. මේක හරියට කරගන්න ඕන. ඒ පිළිබඳව ඔයාට ගැටලුවක් තියෙනවා නම් මෙන්න මේ නම්බරයට තමයි ඔයා මැසේජ් එකක් දාලා WhatsApp මැසේජ් එකක් දැම්මුත් ලේසි පුතා. වොයිස් එකක් හරි කමන්නේ. සංජාතිකාසගේ මේ පන්තිය පිළිබඳ කියලා මොනවා හරි ඔයාට තියෙන ප්‍රශ්නේ යොමු කරන්න අපිට. පැහැදිලිනේ? ඉතින් ළමයි හොඳට මතක තියාගන්න. අවංකවම මේ දේ කරනවා නම් ඔබ මේ කාර්ය අවංකවම කරනවා නම් ජයග්‍රහණය නියතයි පුතා. ඕනම දෙයක් විභාගයක්, අධ්‍යයන කටයුත්තක්, එහෙම නැත්නම් රැකියාවක්, ව්‍යාපාරයක්, ආදරයක්, සෙනෙහසක්, මේ ඕනම දෙයක් අවංකවම කරනවා නම් අනිවාර්යෙන් ඒකෙන් ජය ගන්නවා. හොඳට මතක තියාගන්න. ජයග්‍රහණය නියතයි පුතා. පැහැදිලිනේ? එතකොට මේ නම්බරයට ඔයා මැසේජ් එකක් දාලා අහන්න. එතකොට ආයේ මේකේ සැක සංකා තියාගන්න එපා. ඔයාට හරිය රෙකෝඩින් ටික ලැබෙනවා. නැවත ඒව බලන්න. ඉදිරි අපි ලයිව් පන්තිය පවත්වනවා. ඒකටත් ඔයාව ජොයින් කරගෙන මේ විදිහට ඔයාට යන්න. මුලින් ඔයාට රෙකෝඩින් ටික තමයි දෙන්නේ. ඒ ටික ඔයා නැවත බලලා ඒ නෝට් එක හරියට ප්‍රැක්ටිස් කරගෙන අර ටයිම් ටේබල් එකට වැඩ කරගෙන ගියොත් අනිවාර්යෙන් ඔයා දිනනවා පුතා. එකේ සැක සංකා නැහැ. හරි. එහෙනම් අදට අපි මෙතනින් වැඩ ටික අවසන් කරනවා පළවෙනි වීඩියෝ එක. එතකොට අපේ නම්බර් 1 පළවෙනි වීඩියෝ එක තමයි මේ. රයිට්. පළවෙනි වීඩියෝ එක එපිසෝඩ් 1 එක. එතකොට මේකෙන් තමයි ඔයාට ගිණුම් කරන්න පිළිබඳ මූලික පැහැදිලි කිරීම ටික කරේ. එතකොට ඔයාට
නිබන්ධන ළඟ තියාගෙන කවරයක් දාගෙන මගේ ඉල්ලීමක් පුතා සුදු ඉටිකොලයක් දාලා සෙලොටේප් පළවන්න කටු ගහන්න එපා. ලස්සනට මේ නිබන්ධන 22 පාවිච්චි කරන්න. මේ 22 හරියට නැවත අධ්‍යයනය කරලා හරි පිළිවෙලට ඉගෙන ගන්න ළමයෙකුට අනිවාර්යෙන් සුපිරි එකක් ගිණුම් කරන විෂයට ලැබෙනවා. ආයේකේ වාදයක් සැකයක් නැහැ. එක කතාවයි. මොකද ඕනම දෙක ඇත්ත දෙකක් තියෙන්න බෑනේ එකයිනේ පුතා. ඒ නිසා ඒක එකයි. නිසා වැඩේ හරියට කරගන්න ඒක තමයි මූලිකම දේ. එහෙනම් අදට අපි වැඩ ටික අවසන් කරනවා. එහෙනම් හැමෝටම සුබ යහපත් අනාගතයක්. අද මේ තියපු මේ අඩිය මේ පිම්ම මේ පුංචි ආරම්භය මහ දැවැන්ත ගමනාන්තයක අවසානයක් දක්වා යන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ සිතුවිල්ල තමයි වැදගත්. හරියට කැපවීමෙන් මේක කරගෙන ගියොත් අනිවාර්යෙන් කවදා හරි මේ රට ඇතුලේ වගේම ලෝකේ ඕනම තැනක හොඳ මහා ප්‍රපාතවත් චරිතයක් බවට ඔබටපත් වෙන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ අනාගතයක් සුබ කාලයක් පාවිච්චි කරනවා ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ ඇති තමයි ඉතුරු වැට් එක තියෙන පුතා. හරියට පන්ති ටික සම්බන්ධ වෙලා වැට් ටික කරගෙන යන්න. එහෙනම් ආයිබෝවන්.